ආයිබෝන් ළමයි. ඔයාලගේ 10 වසරේ තුන්වෙනි පාඩම ඔන්න මම කිව්ව විදිහටම වීඩියෝ එකකින් අරගෙන එනවා. මේ පාඩමේ ඕගොල්ලන්ට සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය ඊට අමතරව අපිට යුනිකේත ක්‍රම කීපයක් තියෙනවා. ඒ ටික ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. ඊට අමතරව ධාරිතාව මනින ඒකක ටික ඔය වගේ කොටස් කීපයක් අපිට මේ පාඩම හරහා ඉගෙන ගන්න තියෙනවා. මේ පාඩම ගත්තාම අපිට සංඛ්‍යා පද්ධති හතරක් දීමේ සංඛ්‍යා පද්ධතිය, අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය, දශමේ සංඛ්‍යා පද්ධතිය සහ සද්දශමේ සංඛ්‍යා පද්ධතිය කියලා සංඛ්‍යා පද්ධති හතරක් ඊට අමතරව ධාරිතාව මනින ඒකක පිළිබඳව ඉගෙන ගන්න ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඊට අමතරව යුනිකේත ක්‍රම නැත්නම් කේත ක්‍රම කීපයක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. හරි. අපි බලමු එහෙනම් මොකද්ද මේ පාඩමේ සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙන්නේ කියලා. මේ පාඩම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් පේපර් එකක ගණිත ගැටලු කීපයක්ම මේ පාඩම හරහා ඔයගොල්ලන්ට පේපර් එකකින් හම්බ වෙනවා. හරිද? ඒතකොට මේ පාඩමෙන් ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් මේ පාඩම මාරම ලේසි පාඩම. ගොඩක් අමාරු නැහැ. සරල ගණන් ටිකක් තියෙන්නේ. මේ ගණන් ටික හදලා ලකුණු කීපය නිකම්ම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. මුලින්ම අපි බලමු මොකද්ද මේ සංඛ්‍යා පද්ධතියේ කරන්නේ කියලා. පරිගණකයක් ගත්තාම පරිගණකයක දත්ත නිරූපණය වෙන්නේ මෙන්න මේ සංඛ්‍යා පද්ධතිය හරහා. ඒ කියන්නේ සරලවම ගත්තොත් එහෙම ද්විමේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කරලා තමයි පරිගණකයක් ඇතුලේ දත්ත නිරූපණය කරන්නේ. මොකක්ද මේ කිව්වේ? පරිගණකයක අපි ඉංග්‍රීසි වලින් හරි වෙනත් පරිගණක භාෂාවකින් හරි මොකක් හරි ලැන්ග්වේජ් එකක් යොදාගෙන අපි පරිගණකයට දත්ත ලබා දුන්නට පරිගණකය ඇතුලේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ද්විමයා කියලා. ඒ කියන්නේ හරියට ගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ කීබෝඩ් එකේ මම A අකුර ප්‍රෙස් කරනවා. කීබෝඩ් එකේ A අකුර ප්‍රෙස් කරාම පරිගණකය හඳුනගන්නේ මේක A අකුරක් කියලා. මේක හරියට ගත්තොත් මෙන්න මේ වගේ කෝඩ් එකක් විදිහට තමයි හඳුනගන්නේ. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ විදිහට ද්විමයාකයක් බවට පැහැදිලා තමයි පරිගණකය ඇතුළට දත්ත ගමන් කරන්නේ. ඒතකොට අපි කීබෝඩ් එකකින් හරි වෙනත් රූපයක් හරි ශබ්දයක් හරි මොකක් හරි දුන්නාට පස්සේ පරිගණකය හැමතිස්සෙම හඳුනගන්නේ මෙන්න මේ විදිහට ද්විමයාකයක් විදිහට තමයි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ ද්විමයාකය කියන්නේ වල ගණන් ටිකක් තමයි අපිට මෙන්න මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට බලනවා කොහොමද මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය කොහොමද සිද්ධ වෙන්නේ? පරිවර්තනය කරන්න පුළුවන් ක්‍රම කොහොමද තියෙන්නේ? මේ දේවල් ටික තමයි අපිට කතා කරන්න. සරලවම ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි පරිගණක පද්ධතියක එතකොට දත්ත නිරූපණය වීම සිද්ධ වෙන්නේ. හරි. මුලින්ම අපිට සංඛ්‍යා පද්ධති හතරක් තියෙනවා. හරිද? පළවෙනි සංඛ්‍යා පද්ධතිය මම මෙහෙම අඳින්නම්. ද්විමය සංඛ්‍යා පද්ධතිය. ඊළඟට අෂ්ටමය ඊළඟට දශමය ඊළඟට ෂඩ්දශමය. හරි. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට සංඛ්‍යා පද්ධති හතරක් අපිට බලා ගන්න පුළුවන්. හරි. ද්විමය සංඛ්‍යා පද්ධතිය ගත්තොත් එහෙම අපිට බිංදුව සහ එක කියන සංකේත දෙක භාවිතා කරන්න පුළුවන්. හරි. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියක් ගත්තොත් එහෙම බිංදුවේ ඉඳන් 7 වෙනකන් ඉලක්කම් ටික තමයි පාවිච්චි කරලා බිංදුවේ ඉඳන් 7ත් අතර සංඛ්‍යා එකතු කරලා තියෙනවා නම් මේක අෂ්ටමය සංඛ්‍යාවක්. දශමයේ සංඛ්‍යාවක් කියලා කියන්නේ බිංදුවේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා ටික එකතු කරලා තියෙනවා. බිංදුවේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා ටික එකතු කරලා තියෙනවා. හරි. මෙන්න මේ සංඛ්‍යා පද්ධතිය නැත්නම් ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය පොඩි වෙනසකට ලක් වෙනවා. මොනවද වෙන්නේ? බිංදුවේ ඉඳන් අපිට 15 වෙනකන් සංඛ්‍යා ටික අපි පාවිච්චි කරනවා. බිංදුවේ ඉඳන් 15 වෙනකන් සංඛ්‍යා ටික පාවිච්චි කරනවා. හැබැයි මේකේ පොඩි වෙනසක් මොනවද? බිංදුවේ ඉඳන් 9 වෙනකන් සාමාන්‍ය සංඛ්‍යා ටික අපි පාවිච්චි කරනවා. නැත්නම් බිංදුව 9ත් අතර සංඛ්‍යා ටික පාවිච්චි කරනවා. හැබැයි 10 ඉඳන් 15 වෙනකන් සංඛ්‍යා ටික නිරූපණය කරන්න අපි පාවිච්චි කරනවා මොනවද? ඉංග්‍රීසි ඕඩියේ කැපිටල් අක්ෂර ටික. ඒ වල ඉඳන් A B C D E F වෙනකන් සංකේත ටික පාවිච්චි කරනවා.
එතකොට මෙන්න මේ සද්දශමයේ සංඛ්‍යා පද්ධතිය වෙන ප්‍රධානම වෙනස ඔන්න ඔක තමයි අපි ඉංග්‍රීසි අකුරු ටිකක් පාවිච්චි කරන්න තියෙන 10න් පස්සේ සංඛ්‍යා ටික. හරි. මේ ටිකේ පාදය ගත්තොත් අපිට පළවෙනි එකේ පාදය 2 කියලා නම් කරන්න පුළුවන්. එතකොට සංඛ්‍යාවක් ඇටින් 2 කියලා දාලා දීපොත් එහෙම සංඛ්‍යාවක් කියලා එක ඇටින් 2 කියලා දාලා දීපොත් ඒක අයිති වෙනවා දෙකේ පාදයේ සංඛ්‍යාව වලට. ඊළඟට අෂ්ටමයේ සංඛ්‍යා වලට අපිට 8 පාදය කියලා හඳුන්වන්න පුළුවන්. සද්දශමයේ සංඛ්‍යා වලට 10 පාදය කියලා හඳුන්වන්න පුළුවන්. දශමයේ සංඛ්‍යා වලට 10 පාදය කියලා හඳුන්වන්න පුළුවන්. සද්දශමයේ සංඛ්‍යා වලට අපිට පුළුවන් 16 පාදය කියලා නම් කරන්න. එතකොට අපිට මෙන්න මේ විදිහට පාද ටික නම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එතකොට ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන සංඛ්‍යා පද්ධති හතර මෙන්න මේ සංඛ්‍යා පද්ධති හතර. එතකොට මෙන්න මේ සංඛ්‍යා පද්ධති හතර. ඕගොල්ලන්ට සංඛ්‍යා පද්ධති වල ගණන් ටිකක් කියනවා. සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනයක් ඉගෙන ගන්න. එතකොට අපිට පුළුවන් දීමේ අෂ්ටමයේ කරන්න අෂ්ටමයේ දීමේ කරන්න අෂ්ටමයේ දශමයේ කරන්න දශමයේ සද්දශමයේ කරන්න සද්දශමයේ දීමේ කරන්න ඔය වගේ අපිට සංඛ්‍යා පද්ධති අතර පරිවර්තන කීපයක් ඉගෙන ගන්න. හරි. අපි මුලින්ම පිළිවෙලට යම් ගණන් ටික හදාගෙන. හරි. සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය මම පොඩි රූප සටහනකින් ඔයගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය සිද්ධ වෙන්නේ. මම ද්විමීය අෂ්ටමී කියලා කියන්නේ මම පාද වලින් මෙතන ඉඳන් නම් කරන්නේ. දෙකේ පාදේ, අටේ පාදේ, 10 පාදේ සහ 16 පාදේ කියලා. හරි. සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය ගත්තා. අපිට පුළුවන් මෙන්න මේ විදිහට ද්විමය අෂ්ටමය කරන්න, දීමේ අෂ්ටමය කරන්න, අෂ්ටමය දීමේ කරන්න. ඊළඟට මෙන්න මේ විදිහට අෂ්ටමය දශමය කරන්න පුළුවන්, දශමය අෂ්ටමය කරන්න පුළුවන්. ඊළඟට දශමය සද්දශමය කරන්න පුළුවන්, සද්දශමය දශමය කරන්න පුළුවන්. දෙකට මාරු කරන්න පුළුවන්. ඊළඟට සද්දශමය දීමේ කරන්නයි, දීමේ සද්දශමය කරන්නත් අපිට හැකියාව. ඊට අමතරව අපිට මෙන්න මේ විදිහට අතරට පරිවර්තනය සිදු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පරිවර්තනය. එතකොට සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ටිකේ ගණන් ටික තමයි ගණිත කටයුතු ටික තමයි ඔයගොල්ලන්ට විසඳන්න තියෙන්නේ. එතකොට මේ ටියුට් එකේ මම ටියුට් දීලා තියෙනවා ළමයි ඔයගොල්ලන්ට මොකටද? ටියුට් එකේ ගණන් ටිකක් ඇති. ඊට අමතරව ඔයගොල්ලන්ගේ අච්චු පොතේ ගණන් ටිකක් තියෙනවා. ඒ ටික ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනි මේක කියලා දුන්නාට පස්සේ. හරි. හරි. මුලින්ම අපි යමු ද්විමය සංඛ්‍යා පද්ධතිය ගැන. මම මෙන්න මේ විදිහට ද්විමය කියලා ලියන්නේ නැහැ. කෙලින්ම පාදයෙන් තමයි දැන් ඔයගොල්ලන්ට නම් කිරීම සිද්ධ කරන්න. ඒතකොට 2 කියලා දාලා තිබ්බොත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද මේක 2 පාදය. 8 කියලා දාලා තිබ්බොත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද මේක 8 පාදය. 16 කියලා තිබ්බොත් සද්දශමය. 10 කියලා දාලා තිබ්බොත් දශමය කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. දැන් මෙතන ඉඳන් මම දිගටම මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට යන්නේ පාදය විතරයි දාන්නේ. ඒතකොට දීමේ අෂ්ටමය කියලා ලියන්නේ නැහැ. මෙතන ඉඳන් මේ විදිහට තමයි ගණිත කටයුතු ටික අපි හදාගෙන යන්නේ. හරි. මුලින්ම බලමු මේ දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. හරිද? දෙකේ පාදයේ සංඛ්‍යා අපි අපිට පුළුවන් මෙන්න මේ විදිහට දෙකේ පාදයේ සංඛ්‍යා ගත්තා. දෙකේ පාදයේ සංඛ්‍යා ගත්තාම අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපිට බිඳුවත් එකක් පාවිච්චි කරලා ඇඳීම කරන්න නැත්නම් නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. ඒතර අපිට මෙන්න මෙහෙම යටින් පාදය නම් කරන්න පුළුවන්. මේ තියෙන්නේ දීමයාගයක්, ඒක දීමයාගයක් කියලා පෙන්වන්න අපිට පුළුවන් යටින් දෙකේ පාදය ගන්න. ඒතර දෙකේ පාදය දැම්මට පස්සේ අපිට මේක දීමයාගයක් කියලා ඔයගොල්ලන්ට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. හරි. මේක අපිට පුළුවන් පරිවර්තන කීපයක් කරන්න. එකක් තමයි දෙකේ පාදය අපිට 10 පාදයට හරවන්න. 10 පාදය දෙකේ පාදයට හරවන්න. හරිද? ඒතර පළවෙනියටම අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? මේක 10 කරන්න 10 හරිද? හරි. හරි. ඔයගලන්ට ඊළඟට කරන්න යන්නේ ළමයි සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය කියලා දෙන්න. හරිද? මම දැන් කලින් ඇඳ කොහොමද සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය වෙන්නේ කියලා තල රූප සටහනකින් ඔයගලන්ට ඇදලා පෙන්නනවා. හරිද? එතකොට මෙන්න මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය සිද්ධ වෙන ආකාරය මුල ඉඳන් අපි කතා කරගෙන යන පිළිවෙල. මුලින්ම අපි ගමු 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය. හරිද? 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය. දශමයේ සංඛ්‍යා පද්ධතිය 10 පාදයේ කියන්නේ දශමය කියන එක. හරිද? අපි මුලින්ම කතා කරමු 10 පාදයේ සංඛ්‍යා ටික කොහොමද ද්විමය කරන්නේ?
අෂ්ටමය කරන්නේ සද්දශමය කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඉතුරු ටික කතා කරමු කොහොමද අනිත් පාදවලට හරවන්නේ කියලා. හරිද? මුලින්ම 10 පාදේ මේ බලන්න 10 පාදේ සංඛ්‍යා පද්ධතිය ගත්තා. මම දැන් මෙතනින් ඉඳන් දිගටම නම් කරන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපිට 10 පාදය කියලා මම ලියන්නේ නැහැ. කෙලින්ම 10 කියලා දාලා රවුල් කරලා. ඒතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ මම කරලා තියෙන්නේ මොකද්ද? දශමයේ සංඛ්‍යා පද්ධතිය තමයි මේ කරලා තියෙන්නේ. හරිද? මෙතනින් එහාට ඔයගොල්ලන්ට දශමයේ කියලා ලියන්නේ නැහැ. කෙලින්ම 10 ලියුව රවුල් කරලා. හරි. එහෙනම් අපි දැන් කරන්න යන්නේ 10 පාදයේ සංඛ්‍යා ටික මොනවා කරන්නද? බීමයට හරවන්න. දශමය බීමයට හරවන්න තමයි. දැන් මම මේ ගහලා තියෙන එකෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොකද්ද? 10 පාදයේ දිගේ පාදයට හරවන්න යන්නේ. 10 පාදයේ දිගේ පාදයට හරවන්න යන්නේ. හරි. අපිට පුළුවන් 10 පාදයේ සංඛ්‍යා දිගේ පාදයට හරවද්දී 10 පාදයේ දිගේ පාදයට හරවද්දී අපි 10 පාදයේ සංඛ්‍යාවක් කියලාමු. පොඩි ගානක් ඉස්සෙල්. 20ත් ලොකු වැඩියෙන් අපි 10 කියලා දාමු. 10යි 10. 10යි 10. ප්‍රශ්නයක් නෑ. ඔන්න පාදයේ අඩින් නම් කරා 10යි 10 කිය. හරිද? හරි. 10 පාදයේ 10 කියන සංඛ්‍යාව මම දෙකේ පාදයට හරවන්න. කොහොමද? අපිට පුළුවන් බෙදාගෙන යන්න දෙකෙන් මොනවා වෙනකන්ද? ලබ්ධිය ශූන්‍ය වෙනකන්. ලබ්ධිය ශූන්‍ය වෙනකන් දෙකේ පාදයෙන් බෙදාගෙන යන්න. හරි. මේකේ මතක තියාගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි ක්‍රමය. මේ පළවෙනි ක්‍රමය කියලා මම හැදුවේ පළවෙනි ක්‍රමය කියලා කියන්නේ ඔයගලන්ට අච්චු පොතේ තියෙන. හරිද? මේ ක්‍රමයට තමයි ඔයගලන්ට ගණන් ටික හදාගෙන යන්න තියෙන්නේ. දෙකෙන් බෙදාගෙන යන්න කියලා අපි ශූන්‍ය වෙනවා. තව ක්‍රමයක් අපිට ගන්න පුළුවන් මේකෙදි දෙවෙනි ක්‍රමය කියලා. මේ දෙවෙනි ක්‍රමය ඔයගලන්ට ඔය මේ MCQ වගේ හදාගන්න. ගේමක් ගහගන්න මේ පාවිච්චි කරන්න පුළුවන් මේකෙදි වෙන ලේසි වැඩේ කරගන්න. කියන්නේ අපිට බෙද ඉන්න ඕනේ නැහැ. හිතලා වුණත් උත්තරේ ටක් කරලා ගන්න පුළුවන්. හරි මේ ක්‍රම දෙකම මතක තියාගන්න. හැබැයි ඕගොල්ලන්ට පේපර් එකේ ගාන හදලා නැත්නම් විසඳලා පෙන්නන්න කිව්වොත් ගානේ කියන විදිය පෙන්නන්න කිව්වොත් ඔයගොල්ලෝ හදන්න ඕනි මෙන්න මේ ක්‍රමයට කියන එක මතක තියාගන්න. මේ ක්‍රමෙත් ඔළුවේ තියාගන්න. හැබැයි ඕගොල්ලෝ අච්චුපතියේ තියෙන ළමයි මෙන්න මේ ක්‍රමය. ඒක නිසා මේ ක්‍රමේ ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න හැමතිස්සෙම. හරිද? ඒ කියන්නේ ගාන හදලා පෙන්නන්න කිව්වොත් මේ ක්‍රමයට තමයි හදන්න ඕනි. මේ ක්‍රමේදී ඔයගොල්ලෝ පාවිච්චි කරනවා MCQ ගණන් ටිකම කොට දාගන්න. මොකද ඒකදී අපිට ඉවි ගන්න නෙදී ඒක පෙන්නන්න දෙයක් නැහැ. ඒ නිසා දෙවෙනි ක්‍රමේ පාවිච්චි කරාට තමයි. හරි. මොකද කරන්නේ? මෙන්න මේ 10 අපි බෙදාගෙන යනවා කීය වෙනකන්ද? ලබ්ධිය ශූන්‍ය වෙනකන් දෙකේ පාදයි. හරි. 10 දෙකට බෙදුවා. මේක තව දෙයක් කියන්න මතකුණා. ඉතිරි ලියන්න ඕනේ අපි. ඉතිරි තිබ්බත් නැතත් ඉතිරි නැත්තම් බිඳුවයි කියලා දානවා. ඉතිරි තියෙනවා නම් 1යි කියලා දානවා. හරිද? ඉතිරි තියෙන ප්‍රමාණයක් අනිවාර්යෙන් පැත්තෙන් නම් කරන්න. හරි. 10 දෙකට බෙදුවාම 5යි ඉතිරි බිඳුව. හරි. ඊළඟට 5 අපව දෙකට බෙදලා. දෙවරක් එක 4යි. ඒවල 5 දෙකට බෙදුවාම 2යි ඉතිරි 1යි. ඉතිරි ලියන ඉතිරි අපි මේ පැත්තෙන් තමයි. ඊළඟට 2 අපව දෙකෙන් කියන බිඳුවයි ඉතිරි දෙක දෙකෙන් බෙදුවාම දෙවරක් එක 2යි ඉතිරි බිඳුව. හරිද? දෙක දෙකෙන් බෙදුවාම අපිට 1යි කියන්නේ. හරිද? ඊළඟට ආපහු දෙකෙන් බෙදෙනවා. මොකද්ද වෙන්නේ? 1 දෙකෙන් බෙදන්න කියන්නේ ලබ්ධිය ශූන්‍ය වෙනකම්ම අපි බෙදාගෙන යන්න ඕන. එහෙනම් මොකද වෙන්නේ? 1 දෙකෙන් බෙදුවාම බිඳුවයි ඉතිරි 1යි. හරි. අපිට එනවා මෙන්න මේ වගේ උත්තරයක්. අපිට එනවා මෙන්න මේ වගේ උත්තරයක් බලා ගන්න. හරි. මොකද්ද කරන්නේ? පහළ සිට ඉහළට මෙන්න මෙතන ඉඳන් මෙහෙම මොකද කරන්නේ? මේ සංඛ්‍යා ටික පිළිවෙලට ලියාගෙන යනවා. කොහොමද? 101 බිඳුව කියන විදිහට අපි ලියාගෙන ගිහලා මෙන්න මේ විදිහට දෙකේ පාදයෙන් නම් කිරීම සිදු වෙනවා. නම් අපි හැදුවේ 10 ඒක දෙකේ පාදයට හැරෙවුවාම දශමයේ සංඛ්‍යාව දීමේ සංඛ්‍යාවට හැරෙවුවාම අපිට එනවා මෙන්න මේ වගේ උත්තරයක් 10යි 10යි. හරිද? අපිට බලා ගන්න පුළුවන් ලබ්ධිය ශූන්‍ය වෙනවා. මේකට අපි කියනවා ලබ්ධිය කියලා. ලබ්ධිය හැම ගානකම ලබ්ධිය ශූන්‍ය වෙනකම් බෙදාගෙන ඉන්නවා. බෙදාගෙන ඇවිල්ලා ඉතිරි දැක්වීම අනිවාර්යයි. මොකද කරන්නේ? පහළ ඉඳන් උඩට පිළිවෙලට ලියන්නේ. හරිද? පහළ ඉඳන් පිළිවෙලට අපි ලියාගෙන යනවා 10යි 10යි කියලා අපිට උත්තරය එනවා. හරි.
අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. එහෙනම් අපි යන් මේ දෙවෙනි ක්‍රමය කියන්නේ මොකක්ද? අපිට මේකෙදි ඕන වෙනවා ළමයි මොකද්ද? දෙකේ බල ටික. හරිද? දෙකේ බල ටිකක් අපිට උවමනා වෙනවා. හරිද? දෙකේ බල ටික. මොනවද මේ දෙකේ බල කියන්නේ? දෙකේහි බල. දෙකේහි බල සෙට් එක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මොනවද? දෙකේ බිංදුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4, දෙකේ 5. හරිද? මේකේ සාමාන්‍යයෙන් 10 විතර වෙනකම් මතක තියාගන්න. දෙකේ බිංදුව කියලා කියන්නේ මොකද්ද? ඕනම සංඛ්‍යාවක බිංදුවේ බලය 1යි. දෙකේ පළවෙනි බලය 2යි. දෙකේ දෙවෙනි බලය 4යි. දෙකේ තුන්වෙනි බලය 8යි. දෙකේ හතරවෙනි බලය 16යි. දෙකේ පස්වෙනි බලය 2යි. ඒ කියන්නේ මේ සංඛ්‍යාව වැඩි වෙවි යන්නේ. එතකොට දෙක වැඩි කරගෙන කියලා ඔය විදිහට තමයි අපිට යන්නේ. දෙවරක් දෙක 4, හතරක් දෙක 8, හතරක් දෙක 16 ඔය විදිහට තමයි වැඩි වෙවි යන්නේ දෙකේ බල. හරි. ඔන්න දෙකේ බල ටික මම ලියා ගන්නවා. මෙන්න මේ පැත්ත. මම මේ හිතරේ ගහලා තියෙන පැත්ත ලියා ගන්නවා. කොහොමද? 1 2 4 8 16 22 64 ඔය තවත් යන්නේ අපිට 250 512 කියලා අපිට සාමාන්‍යයෙන් 1024 වෙනවා ඕගොල්ලෝ මතක තියාගන්න. 1024 කියන්නේ 10 වැඩි බලය. හරි. මොකද කරන්න ඕනේ? දැන් අපිට ඇත්තටම මේ මෙතන මේ 16න් එහාට මේක වැදගත් වෙන්නේ නැහැ මේ ගානේ හැටියට. මොකද අපිට මේ මෙච්චර ලොකු ගානක් නෙමෙයි මේ හදන්න තියෙන්නේ. තාම තියෙන්නේ අපිට 10 කියන සංඛ්‍යාව. මොකද්ද කරන්න ඕනි? මේ විදිහට මේ මම ඊතලයක සමහර ළමයි කියනවා දැකලා තියෙනවා මේක අනිත් පැත්තට ලියන්න. අනිත් පැත්තට ලියන්නේ මේ පැත්තට. මම ওই ඊතලයක් ගහලා පෙන්නලා තින්නේ ඒක නිසා. මේ පැත්තට තමයි ලියලා මොකද්ද කරන්න ඕනි? මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ සංඛ්‍යා ටික එකතු වෙලා මේ සංඛ්‍යා ටිකකින් මෙන්න මේ සංඛ්‍යා ටිකකින් සංඛ්‍යා කීපයක් තියෙනවා. දැන් අපිට දීලා තියෙන්නේ 10යි. 10 තමයි දෙකේ පාදයට හරවන්නේ. මොකද කරන්න ඕනේ මේ සංඛ්‍යා ටිකෙන් කොයි සංඛ්‍යා ටික එකතු වුණාමද 10 හැදෙන්නේ කියලා පුළුවන්. හරි. දැන් 64න් පුළුවන් අපිට 10 හදන්න. 32 පුළුවන්ද බෑ. 16න් පුළුවන්ද බෑ. 16 කියන්නේ මොනද? සංඛ්‍යා. එහෙනම් අපිට මේ ටික තිබ්බත් එකයි නැදත් එකයි. ඔන්නම මම කළා. හරිද? අපිට ඒක වැදගත්. හරි. ඒතර ගාන දෙන ප්‍රමාණය අනුව ලියා ගන්න ඕන දෙකේ බල ප්‍රමාණය වෙනස් වෙනවා. හරි 128ක් විතර දුන්නොත් එහෙනම් අපි තව ලියා ගන්නවා. හරි. ඒතකොට 1024ක් දුන්නොත් අපි තව ලියා ගන්නවා. හරිද? අපිට මේ ටික විතරක් හදන්න බෑ. කියාව නෑ. මොකද්ද කරන්නේ? මේ ටික දැන් අපිට අර ටික වැඩ නැහැ. ඇත්තටම 10 තියෙන අපිට දැන් 10 කියන්නේ ඊළඟට තියෙන්නේ 16. 16 අපිට වැදගත් දෙන්නේ නැහැ. මොකද 16 කියන්නේ 10 අපිට හදන්න බෑ 16 කියනවා. හරි මොකද කරන්නේ? එහෙනම් අපිට මෙන්න මේ සංඛ්‍යා ටික එකතු කරලා අපි බලනවා 10 හැදෙන්නේ කොයි ටිකද කියලා. හරි. අපිට එහෙනම් පළවෙනි සංඛ්‍යාව විදිහට 8 ගන්න පුළුවන්. හරි 8ක් ගන්න පුළුවන්. මම 8 යටින් මෙන්න මෙහෙම එකේ ඉලක්කමක් ගන්නවා. මොකද කරන්නේ? එක ගහගෙන ඊට පස්සේ බලනවා තව කීයක් ඉතුරු වෙනවද අපිට 10 හදාගන්න කියලා. දැන් 10න් 8ක් ගියා. එහෙනම් තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් අපිට බලන්න දෙක හදාගන්න සංඛ්‍යාවක් තියෙනවා තියෙනවා. මොකද්ද කරන්නේ? එහෙනම් දෙකේ යටිනවා. දෙකේ ඉලක්කමක් ගන්න. ඉතුරු වේවට මම බිඳු දාගන්න. එහෙනම් බලන්න මේ උත්තරේ මේ ආපු උත්තරේ සමානයි නේද? මේ උත්තර දෙකම සමාන වෙලා තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. දැන් ඕනම සංඛ්‍යාවක් දැන් මෙතන බිඳුවක් ආවේ කොහොමද කියලා ඔයගොල්ලෝ බලන්න. ඕනම සංඛ්‍යාවක ඔයගොල්ලෝ දන්නවා. දැන් මේක 100යි යගේ. මේ පැත්තට කොච්චර බිඳු දැම්මත් මේකේ වටිනාකම කීයද? මේක 100ම. හැබැයි පිටිපස්සට බිඳු වැටෙනවා. මොකද එන්නේ අගේ වෙනස් වෙනවා. සංඛ්‍යාවක ඉස්සරහට වැටෙනවා කියලා. අගේ වෙනස් වීමක් සිදු වෙන්නේ. එහෙනම් මේකෙත් එහෙමයි. මේකේ උත්තරේ අපිට එනවා 10යි 10යි කියලා දෙකේ බලය වගේ. මෙතන අපිට බෙදුවට පස්සෙත් අපිට අවිලා තියෙනවා දෙකේ 10යි 10යි දෙකේ පාඩිය කියලා. ඒතකොට මේ විදිහට තමයි පළවෙනි ක්‍රමය සහ දෙවෙනි ක්‍රමය කියනවා ක්‍රම දෙකක් ඕගොල්ලන්ට කියලා. හරිද? මේ ක්‍රමය තමයි මතක තියාගන්න ඕගොල්ලන්ට අච්චුපතේ තියෙන ක්‍රමය. මේක ඕගොල්ලෝ පාවිච්චි කරන්න ෂෝට් ක්‍රමයක් විදිහට ගණන් ටික නිවැරදිද කියලා බලා ගන්නයි MCQ පේපර් එක වගේ ගණන් ටික හදන්න. හැබැයි මේක පාවිච්චි කරන්න එපා ඕගොල්ලෝ පේපර් එකේ ඔය ගණන් හදලා පෙන්නන නැත්නම් පියවර දක්වන්න කිව්වොත් මේ ක්‍රමයට හදලා පෙන්නන්න එපා ලකුණු හම්බ වෙන්නේ නැහැ. මේ ක්‍රමයට තමයි ඔයගොල්ලන්ට ලකුණු හම්බ වෙන්නේ. ඒක මතක තියාගන්න. එතකොට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් 10 පාදයේ දෙකේ පාදයට හරවන්නයි දෙකේ පාදයේ 10 පාදයට හරවන්නයි විතරයි. හරි. ඔන්න පළවෙනි ක්‍රමය සහ දෙවෙනි ක්‍රමය මම කියලා දුන්නා. හරි. එහෙනම් මම හිතනවා මේ ගණන් ටික ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි අවුලක් තිබ්බොත් එහෙම මට WhatsApp එකෙන් හරි නැත්නම් අපේ group තියෙනවා. group එකෙන් හරි message එකක් දාන්න. හරි. ගණන් හදාගෙන යද්දී මොන හරි ගැටලුව ආවොත් අනිවාර්යෙන් මාව contact කරගන්න. මට WhatsApp number එකට ෆොටෝ එකක් එක්ක ඕගොල්ලෝ ඒ ගානේ ගැටලුවේ ෆොටෝ එකක් එක්ක දාලා තියෙනවා. මම ඒකට හදන පියවරත් එක්ක දාලා තියන්නම් ඕගොල්ලන්ට ආපහු.
ෆොටෝ එක. හරිද? හරි. එහෙනම් අපි යන් ඊළඟට 10 පාදය 8 පාදයට හරවන්න. 10 පාදය 8 පාදයට හරවන්න. අපි යනවා ඊළඟට 10 පාදය 8 පාදයට හරවන්න. 10 පාදය 8 පාදයට හරවන්න. 10 8 කරන්න. හරි. බලමු මොකද කරන්නේ. මොකද්ද කරන්නේ? කලින් එකේ අපි මොකද්ද කරේ? 8 දෙකෙන් බෙදාගෙන ගියා. කලින් එකේ අපි දෙකෙන් බෙදාගෙන ගියා. හැබැයි මේකෙදි කරන්නේ මොකද්ද? මම මෙන්න මේ වගේ ගාණක් ගන්න 159 ඔන්න 159 10 පාදය මේක හරවන්න ඕනි. මොකද්ද? 8 පාදයට. හරි. මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? අපිට පුළුවන් මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට. හරිද? හරි. අපි දැන් කතා කරන්න යන්නේ 10 පාදය 8 පාදයට හරවන්න. 10 පාදයේ සංඛ්‍යා ටික 8 පාදේ. කලින් කරා 10 දෙකට හැරෙවුවා. දැන් 10 පාදේ 8 පාදයට හරවන්න. අපි බලමු කොහොමද හරවන්නේ. හරි. මම අර ගානක් ලියාගත්තා 158 කියන 10 පාදේ සංඛ්‍යා නැත්නම් දශමයේ සංඛ්‍යාව. හරි. අපි බලමු කොහොමද හදන්නේ. කලින් අපි මොකද කරේ? දෙකේ පාදයෙන් බෙදාගෙන ගියා ලබ්ධිය ශූන්‍ය වෙනවා. මේකෙදි මොකද කරන්නේ? 8ෙන් බෙදාගෙන යනවා ලබ්ධිය ශූන්‍ය වෙනවා. එහෙනම් කොහොමද බෙදන්නේ යන්නේ කියලා බලමු. ඉතිරි ලිවීම අනිවාර්යයෙන් 158 8ෙන් බෙදුවාම අපිට එනවා 19යි ඉතිරි 6. මේ ඉතිරි ලියන්න ඕනේ පැත්තේ. ඉතිරි පැත්තෙන් ලියා ගන්න ඕනේ. මම ඒකත් වෙන පාඩමක් ලියන්න. 6. හරිද? ඊළඟට අපිට එනවා 19 8 මොකද්ද වෙන්නේ? 2යි ඉතිරි කීයද? ඉතිරි කීයද? 19යි අපිට ඉතිරි 3ක් බලා ගන්න ඕනේ. හරිද? 19යි ඉතිරි 3. මම මේක අනිත් පැත්තෙන් ලියනවා. අනිත් පැයෙන් අපිට 3ක් ගන්න පුළුවන්. ඊළඟට දෙකේ පාදය ආපහු 8ට හරව 8ෙන් බෙදන්න ඕනේ. මොකද්ද කරන්නේ? අපිට බෙදන්න පුළුවන්ද? බෑ. එහෙනම් බිඳුවයි ඉතිරි 2. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? අපිට පුළුවන් මෙන්න මේ විදිහට 15 ඉඳන් උඩට ලියාගෙන යන්න අපිට උත්තරේ එනවා. එතකොට 158 10ට හැරෙව්වම 10 පාදයේ සංඛ්‍යාව හැරෙව්වම 8 පාදයේ සංඛ්‍යාව බවට කීය දෙන්නේ අපිට උත්තරේ 236. හරි. ওই විදිහට තමයි ගණන් ටික හදාන්න තියෙන්නේ. දිගටම ඔයගලට මෙන්න මේ විදිහට 10 පාදයේ 8 පාදයට හරවන්න පුළුවන් කියාව ලැබෙනවා. එතකොට පොතේ අච්චු පොතේ සහ ඔයගලන්ට දීලා තියෙන ටියුට් එකේ ගණන් කීපයක් ඇති. ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න මේ විදිහට. හරි. අපි යන් ඊළඟ ක්‍රමයට ඊළඟ කොටසට 10 පාදය 16 පාදයට හරවන්න. 10 පාදය 16 පාදයට හරවන්න. මොකද්ද කරන්න තියෙන්නේ? මේකෙදි පොඩි වෙනසක් වෙනවා. අපි කතා කරමු ඊළඟ. හරි. ඊළඟට අපි කතා කරනවා 10 පාදය 16 පාදයට හරවන්න. 10 පාදය 16 පාදයට හරවන්න කියලා. අපි බලමු කොහොමද කියලා. කලින් අපි වතාවල් දෙකේ මොකද කරේ? 10 පාදයේ දෙකේ පාදයට හරවද්දි දෙකෙන් බෙදුවා. 10 පාදයේ 8ට හරවද්දි මොකද කරේ? 8ෙන් බෙදුවා. එහෙනම් මොකද කරන්න ඕනේ? 10 16ට හරවද්දි. 10 16ට හරවද්දි මොකද කරන්න ඕනේ? අපි 16න් බෙදාගෙන යනවා. හැබැයි මේකෙදි පොඩි වෙනසක් වෙනවා. අපිට ඉතිරි ආවොත් අපි ලියන්න ඕනේ 10ක් 13ක් ඒ වගේ ගානක් ඉතිරි ආවොත් අපි මොකද කරන්නේ? අපිට දුන්න ඉංග්‍රීසි කැපිටල් අක්ෂර වර්ගයක්. කැපිටල් අක්ෂර වර්ගයක්. මතක ඇති මම මුලින්ම ලිව්වා. හරිද? අපි අන්න ඒවෙන් තමයි මේක දක්වන්නේ. හරි අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරි. මුලින්ම බලමු 47 10 පාදය 16 පාදයට හරවන්නේ කොහොමද? 47 10 10ට හරවන්නේ. හරි. අපිට පුළුවන් මේක හරවන්න. මොකද කරන්න ඕනි? මෙන්න මේ විදිහට. අපිට 47 මොකද කරන්නේ? 16න් බෙදාගෙන යනවා. 16න් බෙදාගෙන යනවා. 16න් බෙදාගෙන යද්දි අපිට පුළුවන් මෙන්න මේ විදිහට 47 16න් බෙදුවාම අපිට එනවා 2යි ඉතිරි 15. ඊළඟට ආයි අපි එනවා 10 දෙකේ බෙදනවා 16න් ඊට බිඳුවයි 2. බිඳුවයි ඉතිරි අපිට දෙකක් ලැබෙනවා. හරි. මොකද්ද කරන්නේ? 15 ඉඳන් උඩටම තමයි ලියාගෙන යන්නේ. හැබැයි පොඩි වෙනසක් වෙනවා. මොකද්ද වෙනස? මෙන්න මේ සංඛ්‍යාව 15 කියන්නේ කීයද? F. F අපිට තමයි අපිට එන්නේ 15 දී. එහෙනම් අපි ලියන්නේ මොකද්ද? 2යි 15 කියලාද? නැහැ. 2යි 15 කියලා. ඒක 215 වගේ පේන්නේ. එහෙනම් මේක මොකද්ද? එන්නේ වැරදි. මෙන්න නෙමෙයි ලියන්නේ. මොකද්ද අපි ලියන්නේ? 2යි F 16 පාදේ. එහෙනම් අපිට 47 10 හැරෙව්වට පස්සේ අපිට එනවා 2යි F 16 කියලා. 2යි F 16 කියලා.
හරිද? එහෙනම් මේ විදිහට තමයි ගණන් ගැටලු ටික ඔක්කොම විසඳන්නේ. මෙන්න මේ විදිහට. මේ ගානේදී විතරක් මේකේ මෙන්න මේ ආවොත් එහෙම ඉතිරි 10ට වඩා වැඩි සංඛ්‍යාවක් 10 නේ. 10 11 12 13 14 15 කියන සංඛ්‍යා ටික ආවොත් අපි දක්වන්නේ මොකද්ද? ඉංග්‍රීසි ODA අප්ලෝඩින්. අප්ලෝඩින් මම දුන්නා රටාව ඒ විදිහට තමයි හඳුන්වන්නේ. නම් කරන්නේ. හරි. මේ විදිහට ඔයගලන්ට නම් කරගන්න පුළුවන් හැකියාව දෙනවා. ඔන්න අපි හැදුවා පළවෙනි එක. හරිද? පළවෙනි ගාන අපි හැදුවා 16 10 16ට හැරෙව්වා. 10 8ට හැරෙව්වා. 10 ආපහු 2ට හැරෙව්වා. හරි. එහෙනම් අපිට ඊළඟට තියෙනවා කතා කරන්න මේකෙම ඉතුරු කොටස් ටික. තව තියෙනවා අපිට පරිවර්තන 4ක් විතර ඉගෙන ගන්න. 4ක් 5ක් විතර අපිට තියෙනවා ඉගෙන ගන්න. ඔය ප්‍රධාන ටික අපි ඔන්න දැන් කතා කරා 10 පාදයේ සෙට් එක 16ට 8ට 2ට හැරෙව්වා. හරි 10 පාදයේ සෙට්. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා 2 පාදයේ ඊළඟට ආයි 8 පාදයේ සහ 16 පාදයේ වෙන වෙනම කතා කරන්න. හරි. බලමු මේකේ අනු කොටස් කීපයක් එනවා ඔයගලන්ට. මේකේ බලමු කොහොමද ගණන් ටික හදන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ තමයි ද්විමේ සංඛ්‍යා කොහොමද දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ කියලා. හරි. ද්විමේ සංඛ්‍යා. ද්විමේ සංඛ්‍යා අපිට පුළුවන් දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. කොහොමද? මෙන්න ද්විමේ සංඛ්‍යාව. මම 101 කියන ද්විමේ සංඛ්‍යාව ගන්නවා. 101 කියන ද්විමේ සංඛ්‍යාව. අපි බලමු කොහොමද මේක පරිවර්තනය කරන්නේ 10 පාදයකට. හරි. අපිට මේක 10 පාදයකට හරවන්න ක්‍රම දෙකක් තියෙනවා කලින් එක වගේම. මතක තියෙනවා මේ ක්‍රම දෙක පාවිච්චි කරන්න. ද්විමේ දශමේ කරන්නයි දශමේ ද්විමේ කරන්නයි විතරයි. ක්‍රම දෙකක් තියෙනවා. අනිත් හැම එකටම ඔය අපිට තියෙන්නේ normally ගණන් හදන ක්‍රමයේ විතරයි. හරිද? මේකට විතරක් මේ ක්‍රම දෙකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ද්විමේ සංඛ්‍යාව නැත්නම් දෙකේ බල පාවිච්චි කරන නිසා. හරි. මෙන්න පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේ තියෙන ඔයගලන්ට ද්විමේ අගය ගණන් වැඩි කරන්න. දෙවෙනි ක්‍රමය. මේ දෙවෙනි ක්‍රමය මේකේ දෙවෙනි ක්‍රමය ඔයගොල්ලෝ මතක තියාගන්න. හදන්න යන්න එපා ගණන්. ඔයගොල්ලෝ පියවර පෙන්නන්න කිව්වොත් ඒක හදන්න එපා මේ ක්‍රමය. මේක අපි පාවිච්චි කරන්න ඔයගොල්ලෝ ෂෝට් ක්‍රමයක් විදිහට. හරි. 101 කියන ද්විමේ අගය ගත්තම අපිට පුළුවන් මෙන්න මේ පැත්තට මම ලියා ගන්නවා දෙකේ බල ටික. බිඳුවේ පටන් ගන්නවා දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2 කියලා. එහෙනම් යන්නේ මේ ඊතරේ ගහලා තියෙන පැත්තටමයි. හරිද? ඊතරේ ගහලා තියෙන පැත්තට. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙන්න මේ විදිහට මම දා ගන්නවා මේ පැත්තට පොඩි ඊතල සෙට් එකක්. හරිද? දාලා මොකද්ද කරන්නේ? අපි හදාගෙන යන කොහොමද හදන්නේ කියලා. මුලින්ම මෙතන තියෙන දෙකේ බිඳුව මෙතන උඩ ලියාගත්ත දෙකේ පළවෙනි පද ඊළඟට දෙකේ දෙවෙනි පද. එතකොට මෙතන ඔයගලන්ට දීලා තියෙන සංඛ්‍යා ටික අනුව දෙකේ බල ටික මේ පැත්තට ලියා ගන්න ඕනේ. මේ ඉතරයක් ගහලා පෙන්නලා තියෙන්නේ මේ පැත්තට තමයි. දෙකේ බිඳුව පටන් ගන්න දෙස මෙතන ඉඳන් යන්නේ කොහෙද? වම් අත පැත්තට. හරිද? සමහර ළමයි අර පැත්තට දානවා. ඕන දැන් මම අර මෙතනකොට තමයි කිව්වොත් අර දුන්නක දිනවා. තමයි මේ අර පැත්තට දානවා. හරිද? එහෙට නෙමෙයි දාන්නේ මේ පැත්තට. හැමදෙස්සෙම යන්නේ වම් අත පැත්තට. ඒක මතක තියාගන්න. හරි. මොකද කරන්නේ? මේක වැඩි කරනවා. මෙන්න මෙතන තියෙන මේ නිල් පාටේ මම ඇදලා තියෙන්නේ. පළවෙනි එක. ඊළඟට බිඳුව තියෙනවා. ඊළඟට 1 තියෙනවා. හරිද? හරි. මම මෙයාට වර්ණන දාගන්න මොකද සුදු කරන්න මාර ලේසියි. ඒක අපිට වර්ධින්නේ නැහැ. හරි. මොකද කරන්නේ? ඕනම සංඛ්‍යාවක බිඳුවට බලන්න කලින් වගුවක් දුන්නා මම. කලින් දුන්නා දෙකේ බල සෙට් එකක්. හරිද? දෙකේ බල ටික හොයාගන්න එක සංඛ්‍යාව වැඩි කරලා ඔයගලන්ට හොයාගන්න පුළුවන්. හරි. මොකද කරන්නේ? ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය 1යි 1 වැඩි කිරීම 1. ඕන ඊට පස්සේ දෙකේ පළවෙනි බලය 2යි 2 වැඩි කිරීම බිඳුව. දෙකේ දෙවෙනි බලය 4යි 4 වැඩි කිරීම 1. හරි. මේකට තරහන දා ගන්නවා. හරි. දැන් මේක අපෝ සුළු කරන්න තියෙනවා. හරිද? මේක සුළු කරන්න තියෙන්නේ. එක්වරක් එක 1යි දෙවරක් බිඳුව 4යි 4යි. හරි. මොකද කරන්න ඕනේ? මෙන්න මේ පිළිවෙලට මොකද කරන්න තියෙන්නේ? අපිට එකතු කරන්න තියෙන්නේ 4 එකතු කිරීම බිඳුව එකතු කිරීම 1. හරිද? එහෙනම් උත්තරේ එනවා අපිට 5යි කියලා. එහෙනම් 10 පාදයට මෙවුවා අපිට උත්තරේ කීයද? 5යි 10 කියලා. එහෙනම් 101 කියලා කියන්නේ 5. 10 පාදයේ 5 කියන සංඛ්‍යාව. හරි. ඊළඟට අපි බලමු මේ දෙවෙනි ක්‍රමය. කලින් හදුවා වගේම දෙවෙනි ක්‍රමයක් කියලා එකක් තිබ්බා කියලා දෙනවා ඔයගලන්ට. බලමු මේ ක්‍රමය කොහොමද කියලා. හරි. අපි බලමු මේ දෙවෙනි ක්‍රමය කොහොමද හදන්නේ. කලින් විදිහටම 1 2 4 8 16 32 කියලා මම ඔන්න මේ පැත්තට ලියාගෙන යනවා දෙකේ බල ටික. ලියාගෙන ඉන්නilla
මෙන්න මෙතන මම ලියාගත්ත 101 මෙහෙම මාරන්න ඇවිල්ලා මෙන්න මෙතන. ඒ කියන්නේ හැමතිස්සෙම මේ පැත්තට තමයි ලියාගෙන යනකොට සංඛ්‍යා තියෙන ප්‍රමාණය අනුව මේ පැත්තට තමයි එන්න ඕනේ. එහෙනම් 101 කියන එක මම මෙන්න මෙතනින් මෙහෙම දා ගන්නවා. 101 මම එක වෙන පාඩ පැනකින් හදිනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. 101 කියලා ඔන්න ඔය විදිහට දානවා. හරිද? මොකද වෙන්නේ? මෙන්න මේ එකත් එක්ක තියෙන මෙන්න මේ සංඛ්‍යා ටික ගන්නවා. මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට උත්තරේ පේන්න ඕනේ. හරිද? එකත් එක්ක තියෙන සංඛ්‍යා ටික ගන්නවා. මොකද්ද මේ එකත් එක්ක තියෙන උඩ තියෙන දීමයා කියන්නේ? 4යි 1යි. මොකද කරන්න ඕනේ? එකතු කරනවා. උත්තරේ එනවා අපිට 5යි කියලා. මම හිතන්නේ මේ ආපු පිළිවෙලටම අපිට මාර ලේසියෙන් මෙන්න මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මෙච්චර වැඩි කර කර ඉන්න ඕනේ නැහැ. දෙකේ බල ටික කිව්වා. උත්තරේ ගත්තා. හරිද? හරි. එහෙනම් වෙන ක්‍රම දෙකම කියලා දුන්නා. ක්‍රම දෙක මම හිතන්නේ මෙන්න මේ ක්‍රමේ නම් ගොඩක් ලේසි. මේ ක්‍රමේ දෙවෙනි ක්‍රමේ කියන ක්‍රමේ ලේසි අපිට. දෙකේ බල වලින් ගන්න තියෙන නිසා. සමහර ළමයි කියන මේක ටිකක් අමාරු කියපු ළමයි. හැබැයි මේ ක්‍රමේ මම නම් හිතනවා ගොඩක්ම ලේසි කියලා. හැබැයි මතක තියාගන්න මේක පියවර විදිහට පෙන්නන්න යන්න එපා. ගානක් හදද්දී ඔයගොල්ලෝ MCQ වගේ ගහද්දී නම් මේක පාවිච්චි කරන්න. මොකද ඒක ඉලි ගන්නනේ අපිට තියෙන්නේ. ඒක නිසා. හරි. මේ ක්‍රමය ඔයගොල්ලන්ට පියවර පෙන්නන්න කිව්වොත් ඔයගොල්ලෝ හදන්න වෙන මේක තියෙන්නේ මේ ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන ක්‍රමේ මේක ඔයගොල්ලන්ට අමතර දැම්ම කියලා. තව ක්‍රමයක් අපිට තියෙනවා. හරිද? හරි. ඊළඟට අපි යමු මොකද්ද? අෂ්ටමේ සංඛ්‍යා දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය. අෂ්ටමේ සංඛ්‍යා දශමේ සංඛ්‍යා. අෂ්ටමේ සංඛ්‍යා දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය කොහොමද කරන්නේ? හරි. අෂ්ටමේ සංඛ්‍යා දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ. හරි. කොහොමද කරන්නේ? ඔන්න 80 මම මේ පොඩි ගණනක් ගන්න 57 අටේ පාදයේ මොකද කරන්න ඕනි? අපි 10 පාදයට හරවන්නේ. කලින් කරපු විදිහටමයි. මොකක්ද දෙන්නේ? 57 අපිට මේකෙදි ඕන වෙනවා ළමයි මොනවද? අටේ බල ටික. අටේ බිඳුව අටේ හරි. ඒත් අටේ බල සෙට් එක දැනගෙන ඉන්න ඕනි. මම හිතන්නේ ටියුට් එකේ පොඩි වගුවක් ඇති ඔයගොල්ලන්ට. අටේ බල ටික හොයාගෙන ඒ වගුව පාවිච්චි කරලා පුරව ගන්න. කොහොමද 8 වැඩි කිරීම 8 වැඩි කිරීම 8 වැඩි කිරීම 8 කියන අටේ තුන්වෙනි බලය දුව 8 තුන් පාරක් වෙයි. ඒ විදිහට තමයි සංඛ්‍යාව වැඩි වෙවි තමයි බල ටික හැදෙන්නේ. හරි. එහෙනම් මොකද්ද කරන්නේ? මෙන්න මේ විදිහට මම ආයි දා ගන්නවා. ඔන්න 8 බිඳුව වැඩි කිරීම මෙතන තියෙනවා 7. 8 පළවෙනි බලය වැඩි කරනවා. හරි. ඕන සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. 1 වැඩි කිරීම 7. 8 පළවෙනි බලය 8යි. 8 වැඩි කිරීම 5. හරි. එහෙනම් උත්තරේ 4ක් 1 7යි. 8 4 40යි. අපිට එන උත්තරේ කීයද? 40යි එකතු කරනවා 7ට 47යි 10යි 47 කියලා අපිට එනවා 87 කියලා කියන්නේ නම් 10ට හැරුවාම අපිට එනවා 47. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ 16 පාදයේ කොහොමද 10 පාදයට හරවන්නේ කියලා. 16 පාදයේ කොහොමද 10 පාදයට හරවන්නේ කියලා. අපි බලමු කොහොමද මේ ගණන් ටික හදන්නේ කියලා. හරිද? දැන් කලින් ඕගොල්ලෝ සංඛ්‍යා පද්ධතිය වල පිළිවෙලට ඉගෙනගෙන ආවා. දැන් අපිට තියෙනවා 16 පාදයේ නැත්නම් 10 පාදයට හරවන්න. මේකේ පොඩි වෙනසක් තියෙනවා ඔයගොල්ලන්ට 2යි a කියලා දෙන්නවා. හරිද? මේ බලන්න ඉංග්‍රීසි වලදී අකුරු එක තමයි අපිට මේ පද්ධතිය ගොඩ නැගිලා තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. හරි. කලින් විදිහමයි අපිට මේකේදී වමනා වෙනවා 16 බල ටික. එතකොට ඔයගොල්ලෝ 16 බල ටික හොයා ගන්න ඕනි වැඩි කරලා. හරිද? එතකොට 16 මේවා පුරව ගන්න. 16 එක මම පුරවන්න යන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ නැත්තම් මේක ඔයගොල්ලන්ට හදන විදිහ මම දීලා තිබ්බොත් ඒ ඔයගොල්ලන්ට හදාගෙන යන්න වෙන්නේ නැද්ද? දැන් ඔයගොල්ලෝ මේකත් හොයා ගන්නවා. කොහොමද? 16 1 16 2 16 3 කියලා 16 3ට විතර යනකම් හොයා ගන්න. ඊට 16 වැඩි කිරීම 16 වැඩි කිරීම 16 විතර. සංඛ්‍යාව වැඩි වෙවි යනවා. ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. එතකොට අපිට 16 එනවා 16 කියලා. ඊට පස්සේ 16 කියන්නේ කිය ඉතුරු ටික ඔයගොල්ලෝ පැන්තිලේ කරගන්න. හරි. හදමු එහෙනම්. 16 බිඳුව වැඩි කරනවා මෙතන තියෙන a වලින්. ඊළඟට 16 එක වැඩි කරනවා මෙතන තියෙන දෙකේ සංඛ්‍යාව. හරි. මොකද කරන්නේ? ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. 1 වැඩි කිරීම a 16 පළවෙනි බලය 16යි වැඩි කිරීම 2. හරි. මොකද කරන්න ඕනේ? ඊළඟට? a කියලා හොයාගත්ත අපි කීයද? a කියන්නේ කීයද? a වලට අපිට එනවා වගේ කීයද? 9 පස්සේ 10 අපිට එනවා 10. 1 වැඩි කිරීම 10. 16 වල එකක් 32යි. එහෙනම්
අපිට මෙහෙම ගන්නකොට මෙතන එක ස්ටෙප් එකක් වැඩි වෙනවලම මෙතන එක ස්ටෙප් එකක් වැඩි කරන්න යනවා. අයි මෙතන ඒ වලගේ අපි හොයා ගන්න ඕනේ. එහෙනම් 10 වරක් එක 10යි. ඊළඟට 16 වරක් දෙක 32යි. මේ දෙන්නව එකතු කරන්න ඕනේ. 32 එකතු කිරීම 10 අපිට නෝ උත්තරේ කීයද? 42යි. එහෙනම් දෙකේ ඒ 16 පාදය අපිට හැරෙව්වහම මෙන්න මේ විදිහට තමයි 10 පාදය කරේ හම්බ වෙන්නේ. හරිද? දැන් දශමය කරන්නේ කොහොමද? අපිට කලින් කරපු විදිහටම තමයි අපි එන්නේ. කොහොමද 16 බල ටික තමයි යොදාගන්නේ. හරි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට. 10 පාදයේ සංඛ්‍යා ටික නැත්තම් 2 8 16 කියන සංඛ්‍යා ටික 10 පාදයට හරවද්දී අපිට උමනා වෙනවා බල ටික. බල ටික තමයි අපිට උමනා වෙන්නේ. 2 බල 8 බල 16 බල ටික අපිට උමනා වෙන්නේ. හරි. ඒතර කලින් කරේ මේක අනිත් පැත්ත 10 දෙකට හැරෙවුවා 2 8ට හැරෙවුවා. ඒතර මොකද කරේ? අපි බෙදපු එක කරේ. මේකෙදි අපි බල වලින් තමයි උත්තරේ ගත්තේ. හරි. එහෙනම් අපි යන් ඊළඟ කොටසට. හරි. මෙතනින් එහාට මානව ලේසි ගණන් ටික හදන්න අපිට පොඩි වගුවක් පාවිච්චි කරන්න තියෙනවා. මේ වගුව ගහ ගන්න විදිය හරියට ගහගත්තොත් මේ වගුව හරියට ගහගත්තොත් ඔයගලන්ට ගණන් ටික හදන එක මාරම සිම්පල්. හරිද? අපි බලමු කොහොමද මේ වගුව ලේසියෙන්ම ගහගන්නේ කියලා. ඒතකොට මතක තියාගන්න ඔයගලන්ට පේපර් එක දෙද්දි පේපර් එක හම්බෙද්දි ඉස්කෝලේ වාරේ භාග වෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ පොළ අරන් යනවා. ඕලෙවලදී අපි දැන් ඕලෙවලට අගට කරන්නේ මේ වැඩි කරන්නේ. එහෙනම් ඕලෙවලදී ඔයගලන්ට පොඩි කටු වැඩ කොළ කරන්න පොඩි කොළ එකක් හම්බ වෙනවා. එහෙනම් කටු වැඩ කොළේ ගත්ත ගමන් ඕගොල්ලෝ මොකද කරන්නේ? පොඩි මෙන්න මේ වගුව ගාලා ගහ ගන්න. මම හිතන්නේ පේපර් එක දාන්න විනාඩි 5කට 10කට කලින් කොළ ටික බෙදනවානේ ඔයගොල්ලෝ. ඒතර බෙදපු ගමන් ටක් ගාලා 9 ලියන්නේ සෝරි විභාග අංකයේ ඒ ටික ලිහලා ඉවර වෙලා මොකද කරන්න ඕනේ? ටක් ගාලා කටු වැඩ කොළේ මෙන්න මේ අවයන් ටික මෙන්න මේ වගුව ටක් ගාලා ඔයගොල්ලෝ ඇද ගන්න. හරිද? බය වෙන්න එපා ඒක ගහගත්තා කියලා මේ ඔයගොල්ලෝ ගෙදරින් ගිහනවා කියලා මේ ඒක අහුවෙන්නේ නැහැ. මොකද අසනක් දාලා දෙන්නේ කොහෙද? එතන නිරීක්ෂක සයින් එකක් දාලා දෙන එක නිසා ඒක බය වෙන්න එපා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ටක් ගාලා ගහ ගන්න මේ වගුව. හරිද? බලමු කොහොමද වගුව ගහන්නේ කියලා. මේ වගුව ගහගත්තට පස්සේ ඔයගොල්ලන්ට ගණන් හදන එක මාරම සිම්පල්. මේ ඉතින් ඉහාට හම්බෙන ගණන් ටික මාරම ලේසි. හරි. මේ බලන්න. අපි ඉස්සෙල්ලා වගුව ගහගෙන ඉමු. හරි. මම එක වගුවක් ගහලා වගු තුනම මම හිතන්නේ ඔයගලන්ගේ අච්චුපතේ තියෙන්නේ මේ වගු තුනක් ඔයගලන්ට තියෙනවා වෙන වෙනම. ඒතකොට BCD වගු 16 වගු 8 වගු කියලා වගු තුන. මම ඔය වගු තුනම එක වගුවකින් ගන්න විදිහ අද කියලා දෙනවා. හරිද? ඔය වගු තුනම එක වගුවකින් අදගන්නේ කොහොමද කියලා. අපිට ගහ ගන්න උවමනා වෙන්නේ 16 වගුව පමණයි. 16 වගුව ගහගත්තට පස්සේ අපිට 8 වගුව හම්බ වෙනවා BCD වගුව හම්බ වෙනවා. ඔය BCD කතන්දරේ චුට්ටක් පැත්තකින් තියලා BCD අපිට වමනා වෙන්නේ මේ ගණන් ටික හදලා ඉවර වුණාට පස්සේ තමයි අපිට BCD නැත්නම් කේත ක්‍රම පාවිච්චි කරගෙන BCD ටික අපිට වමනා වෙන්නේ. හැබැයි මේ වගුව හරහා ඔයගොල්ලන්ට වගු තුනම ගොඩ දාගන්න පුළුවන්. හරි. කොහොමද හදන්නේ? මුලින්ම මම ලියා ගන්න මෙන්න මේ විදිය. ඉස්සලා ඒක ගහගෙන ඉන්න මේ විදියට. හරි. ඔන්න මම ඉඳගත්තා සංඛ්‍යා 15ක් ගැන. හරි. අපි ඊටර ටික දැන් පිළ කරන්නේ. 0 1 2 3 4 5 6 7 8 9 10ට අපි එනවා A B C D E F කියලා. ඒතර මම දෙපැත්තෙම මොන සංඛ්‍යා ටික වෙන වෙනම ලියුවා. හරි. මම රටාව පටන් ගන්නවා. මේ කියන්නේ ළමයි දෙකේ බල වලින්. හරිද? මේකේ දෙකේ බල ටික තමයි යන්නේ මේ පැත්තට. පේලි හතරක් එනවා අපිට 2 1 2 2 3 2 4 කියලා. හරිද? මේකේ මෙන්න මේ උඩ තියෙන පිළිවෙලට මෙන්න මේ දෙකේ පාදයේ තියෙන මේ සංඛ්‍යා ටික පොඩ්ඩක් අමතක දෙකේ බලය පොඩ්ඩක් අමතක කළා. මේ උඩ තියෙනවනේ අපිට බලය. අන්න ඒ විදිහට තමයි එන්නේ. කොහොමද? ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේක. පළවෙනි රටාව යනවා. පල්ලෙහාට තමයි යන්නේ රටාව. මේ පැත්තේ පල්ලෙහාට තමයි මෙහෙම රටාව යන්නේ. පළවෙනි රටාව එකක් කරේ එක 0 1 0 1 0 1 මේ විදිහට අපිට පල්ලෙහාට වෙනකන් යනවා. අන්තිම එකට එනවනත් එක ආරම්භක ස්ථානයට බිඳුව එනවනද වැරදුනාද කියලා හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙම බිඳුව එනවනම් පළවෙනි නැත්නම් බිඳුව පේලියට 15 පේලියට අනිවාර්යෙන් එක ඇවිල්ලා තියෙනවා. ඊළඟට බිඳුව ඊළඟට අපිට තියෙනවා දෙකෙන් දෙක. උඩ තියෙන දෙකෙන් දෙක බිඳුව දෙකයි එකේ දෙකයි. බිඳුව දෙකයි එකේ දෙකක් තියෙනවා. අපිට ඊට රටාව යන්නේ මේ විදිහට පල්ලෙහාට යනකම්.
හරිද? රැයට පේලියට හැමතිස්සෙම එකක් තියෙනවා. ඊළඟට යනවා මොකද්ද? බිංදු 3. හරි. ඊළඟට තව යනවා අපිට කොහොමද දෙකේ බලවල මෙන්න මෙතන තියෙන අගයන් ටිකෙන් තමයි අපිට යන්නේ. හරිද? මොකද්ද? දෙකේ තුන්වෙනි බලය කියලා කියන්නේ අපිට 8ක් එනවා. එහෙනම් මෙතන අපිට එනවා බිංදු 4යි 1 4යි. බිංදු 4යි 1 4යි. ඊළඟට අපිට යනවා බිංදු 16 නේ. එහෙනම් 16 එනවා කියලා කියන්නේ අපිට එනවා බිංදු කීයද? බිංදු 8යි 1 8යි. බිංදු 8යි 1 8යි. හරිද? ඒතර 8යි 8යි 16යි මේ විදිහට තමයි අපිට රටාව යන්නේ. හරිද? එතකොට මේක නැති වුණත් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන පළවෙනි රටාව එකක් කර එකක් ඊළඟට එකක් කර එකක් ඊළඟට දෙකෙන් දෙක ඊළඟට හතරෙන් හතර ඊළඟට අටෙන් අට 1 2 4 8 කියන රටාවට තමයි යන්නේ. හරිද? ඊළඟට බිංදු කීයද? 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 1 2 5 6 7යි 8. එහෙනම් පළවෙනි අන්තිම පේලියට අපිට එනවා 1 4ක්. ඊළඟ පේලියට බිංදු 4ක් එන්න ඕනි අනිවාර්යයෙන්. හරි. මොකද්ද මම කලින් කිව්ව කතන්දර? හරිද? කලින් කිව්ව කතන්දර. මේනේ රටාව. දැන් අපි මේ ගහගත්ත මේ සම්පූර්ණ වගුවට අපි කියනවා 16 වගුව කියලා. හරිද? 16 වගුව. 16 වගුව ගහගත්තාම කොහොමද අපිට 8 වගුව හම්බ වෙන්නේ? 8 වගුව කියලා කියන්නේ කීයද? 8 පාදේ සංඛ්‍යාවට අපිට බිංදුවේ ඉඳන් 7 වෙනකන් ඉලක්කම් ටික විතරයි. හරි. මොකද කරන්නේ? එහෙනම් මෙන්න මෙතනට වෙනකන් අපිට තියෙන්නේ මොන වගුවද? 8 වගුව. හැබැයි අපි 8 වගුවට ගන්න කීයද? පේලි 3යි. පේලි 3යි අපි 8 වගුවට ගන්න. පේලි 3ක් අපි ගන්නවා 8 වගුවට. එහෙනම් මෙන්න මේ කොටසට අපි කියනවා මොන වගුව කියලාද? 8 වගුව කියලා. එහෙනම් BCD වගුව. BCD වගුව අපිට එනවා කොතැනට වෙනකන්ද? මෙන්න මෙතනට වෙනකන්. පේලි කීයක්ද? පේලි 4ම අපිට බලා ගන්න පුළුවන්. පේලි 4ම අපිට එනවා BCD වගුවට. හරිද? මෙතනට වෙනකම් පේලි 4ම අපිට BCD වගුවට බලා ගන්න පුළුවන්. හරිද? මේ ටික සම්පූර්ණයෙන්ම අපිට එනවා BCD පේලි 4ත් එක්කම මේ පේලි 4ම අපිට බලා ගන්න පුළුවන්. හරිද? 1 2 3 4යි මෙතනට එනවා මේ උඩට එනකම් තියෙන්නේ BCD වගුව. පේලි 3ක් එක්ක එන්නේ 7 වෙනකම් 8 වගුව. හරිද? හරි. ඕක තමයි අපිට ලේසියෙන්ම ගහ ගන්න පුළුවන් වගුව වෙන්නේ. හරි. මම මේ 16 වගුව මේ පැත්තෙන් නම් කරන්න කොහොමද කියලා මේ සම්පූර්ණ වගුවනේ. මේ සම්පූර්ණ වගුව ඔන්න 16 කියලා මම නම් කරන්න නැත්තම් පැටලෙන නිසා. හරිද? සම්පූර්ණ වගුවම 16 කියලා අපිට නම් කරගන්න පුළුවන්. මෙතනට වෙනකම් BCD වගුව තමයි එන්නේ. පේලි 4යි. මම පේලි ගානක් තියන්න. පේලි 4ක් යනවා BCD වලට. මේකේ පේලි 3යි. පේලි 3යි. පේලි 4 BCD 9 වෙනකම්. එතකොට සම්පූර්ණ වගුව 16 වගුව කියලා අපිට ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට තමයි වගුව ගහ ගන්න තියෙන්නේ. හරිද? වගුව මේ වගුවට අත්කාලා ගහගත්තට පස්සේ ඔයගොල්ලන් ඉතුරු ගණන් ටික මාර ලේසියෙන් හදාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? වගුව බලලා උත්තරේ දාන්න විතරයි. වගුව බලලා උත්තරේ දාන්න. වගුව බලලා උත්තරේ දාන්න. ගාන දුන්නාට පස්සේ වගුව බලලා උත්තරේ දාන්න. හරිද? හරි. මෙතනින් එහාට ගණන් ටික කොහොමද හදන්නේ කියලා බලමු. හරි. ඊළඟට අපිට ද්විමය අෂ්ටමය කරන්න ඕනේ. ද්විමය අෂ්ටමය කරන්න තියෙනවා. ටට්ටක් ගාලා හදාගෙන යන්න ද්විමය අෂ්ටමය කරන්න. මොකද්ද කරන්න ඕනේ? වෙන ද්විමය සංඛ්‍යාව 101 අෂ්ටමය කරන්න මොකද්ද කරන්න ඕනේ? වගුවෙන් බලන්න. ද්විමය අෂ්ටමය. ද්විමය අෂ්ටමය කරන්න. හරිද? අපි බලමු කොහොමද කරන්නේ කියලා. මම ටිකක් ලොකු ගානක් හදන්නම් මේ 101 වගේ පොඩි ගානක් නැතුව. හරි. මෙන්න මේ වගේ 3යි 3 මෙන්න මේ වගේ එකක් අපි ගමු. හරි. ඔන්න දෙකේ පාදයක අටේ පාදයට හරවන්න තියෙනවා. හරි. මොකද කරන්න ඕනේ? මේ වගේ සංඛ්‍යාවක් ගත්තට පස්සේ අපිට දැන් මෙතන පේලි කීයක් තියෙනවද? පේලි 3 ගානේ තමයි අටේ වගුව ගිහලා තියෙන්නේ. එහෙනම් දැන් මෙතන අපිට සංඛ්‍යා ගොඩක් බලා ගන්න පුළුවන්. මොකද කරන්න ඕනේ? 3 කෑලි වලට කඩා ගන්න ඕනේ. 3 කෑලි වලට කඩා ගන්න ඕනේ. හැමතිස්සෙම පේලි 3 ගානේ තියෙනවා. එහෙනම් පළවෙනි පේලිය මොකද වෙන්නේ? 3ක් නැහැනේ. අපිට ඒක පුරව ගන්න. බිඳුවක් දාගන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? 3 සෙට් ටික වගුවෙන් බැලුවා උත්තරේ දැම්මා. එහෙනම් 111 කියලා කියනවා වෙන්න තියෙනවා 7
110 කියලා කිව්වේ කීයද? බලන්න 110 6 10 කියන්නේ කීයද? 2. එහෙනම් අපිට උත්තරේ එනවා 267යි. 267 උත්තරේ එනවා 8 පාදේ. හරිද? ඕක තමයි අපිට උත්තරේ ගන්න තියෙන ලේසිම ක්‍රමය. තුනේ කෑලි වලට ගැලුවා, වගුවෙන් බැලුවා, දැම්මා. හරිද? අපි යන්න අදාලා ඊළඟ කොටසට එන්න. හරිද? ඔයගොල්ලෝ දැන් මේ වගේ ගණන් ටික ප්‍රැක්ටිස් කරන්න ඕන. මම මේ උදාහරණයක් විදිහට පළවෙනි ගාන විතරයි හැදුවේ. ඔයගොල්ලෝ ඉතුරු ගණන් ටික අනේ හදලා ප්‍රැක්ටිස් කරන්න ඕන. ඊළඟට ද්විමේ සංඛ්‍යා 16 පාදයට හරවන්නදී. ද්විමේ සංඛ්‍යා 16 පාදයට හරවන්නදී. මොකද්ද කරන්න ඕනේ? කලින් කරා වගේම තමයි. මෙන්න මම ටිකක් ලොකු ගානක් මේ විදිහට හද ගන්න. හරි. මොකද්ද කරන්න ඕනේ? කලින් එකේ 3න් 3නේ මේකේ අපිට පේලි 4ක් තියෙනවා. එහෙනම් පේලි 4ක් තියෙනවා නම් අපි 4 කෑලි වලට කඩනවා. මේ පැත්තට තමයි කඩන්නේ. 1 2 3 4. 2 3 4 1 2 3 4. හරි. මෙතන අපිට නෑ. එහෙනම් අඩුව පුරව ගන්න. බිංදු දෙකක් දා ගන්නවා. බැලුවා, වගුවෙන් බැලුවා. උත්තරේ දැම්මා. එහෙනම් 111 කියලා කියන අපිට 15 ඇවිල්ලා තියෙනවා. 103යි බිංදුව කියලා කියනවා අපිට 14 ඇවිල්ලා තියෙනවා. 10 කියලා කිව්වා කීයද? එන්න 10 2. එහෙනම් අපිට එනවා 2යි 14යි 15යි. 2යි 14ට අපි ගන්නවා ඉංග්‍රීසි අකුරයි කී කියලා. 15ට ඉංග්‍රීසි අකුරයි කියලා ගන්නවා. එහෙනම් 2යි EF 16 වාදේ. හරිද? ඔච්චරයි අපිට ගන්න. මේක මාරම ලේසි. වගුවෙන් බැලුවා දාන්න විතරයි තියෙන්නේ. හරිද? හරි. හරි. ඊළඟට අෂ්ටමේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ. හරි. මොකද්ද මේ කරන්න ඕන? අෂ්ටමයේ ද්විමයට හරවන්න තියෙන්නේ. අෂ්ටමයේ ද්විමයට හරවන්න. අෂ්ටමේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා බවට පරිවර්තනය. කලින් කරපු විදිහමයි ඔන්න බලන්න. මම ගන්නම් 457 වගේ අටේ පාදේ සංඛ්‍යාව. මොකද කරන්න ඕන? හරි ලේසි. මොකද කරන්න දෙයක් නැහැ. අපිට මෙන්න මේ විදිහට කොටස් තුනකට වෙන් කරගෙන මේක වගුවෙන් බලලා දාන්න විතරයි දෙන්නේ. හරිද? 7 කියලා කියනවා. අපිට එනවා එක ඉලක්කම් 3ක්. වගුවෙන් බැලුවා එක ඉලක්කම් 3යි. 5 කියලා කියන්නේ 101. 4 කියලා කියනවා මෙතනින් 100. එහෙනම් උත්තරේ එනවා 100යි 101යි 1. හරිද? දෙකේ පාදේ. මේ විදිහට අපිට උත්තරේ දාන්න පුළුවන්. හරිද? ඊළඟට මම මෙතන මෙයටම හදන්නම් ඊළඟ ගාන 16 දෙකට හරවන්න. 16 දෙකට. 2යි F B කියලා වගේ එකක් ගන්න. හරිද? මොකද කරන්න ඕනේ? මේ තුන් දෙනා වෙන වෙනම අරගෙන මේ තුන් දෙනා වගේම බලලා අපිට ලියන්න විතරයි දෙන්නේ. B කියලා කියනවා කීයද? B කියලා කියනවා 10යි 11. මෙතන තියෙනවා B කියන්නේ 10යි 11. F කියලා කියනවා 1යි 2යි 3යි 4යි. එක ඉලක්කම් 4ක්. 2 කියලා කියනවා අපිට බිංදු 2යි 1යි බිංදුව. එහෙනම් උත්තරේ එනවා අපිට බිංදු 2යි 1යි බිංදුවයි 1යි 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 10යි 11 කියන උත්තරේ අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් 8 දෙකට හරවන්නේ 16 දෙකට හරවන්නේ. මොකද කරන්න ඕනේ? 2 8ට හැරෙවුවත් ආපහු 2 16ට හැරෙවුවත් වගුවෙන් බලලා වගුව පාවිච්චි කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපි යම් ටක් ගාලා ඉතුරු ගණන් ටික හදන්න. තව ගණන් දෙකයි තියෙන්නේ. තව ගණන් කොටස් දෙකයි ඔයගොල්ලන්ට බලා ගන්න. අපි ළඟ කතා කරන්න යන්නේ 8 පාදය 16 පාදයට හරවන්න. හරි ලේසි මේකෙදි අපි මේ කෙලින්ම අපිට හදන්න විදියක් නැහැ. අපි මේකෙදි පොඩි රවුමක් ගිහිල්ලා එන්නේ. මොකද කරන්නේ? දෙකේ පාදයට හරවල තමයි 16 පාදයට හරවන්නේ. මොකද්ද මේ කිව්වේ? අපි ගමු 50 550 හරි වගේ උත්තරේ. හරි 8 පාදේ සංඛ්‍යාව. හරිද? මේක 16 පාදයට හරවන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? 556 මම මෙහෙම වෙන් කරගෙන වගුවෙන් බැලුවා ලියා ගන්නවා. 6 කියලා කියනවා අපිට කියලා දෙන්නේ 1යි 1යි බිංදුව. 5 කියලා කියනවා අපිට එනවා 101. 101 i 5 කියලා කියන්නේ. මොකද කරන්නේ? මේක මම ආවෝ මෙන්න මේ විදිහට ලියා ගන්නවා. 101යි 101යි 1යි. හරිද? හරි. මේ ආයේ උත්තරේ මොකද්ද? මේ ආයේ උත්තරේ මොකද්ද? දෙකේ පාදය 8 දෙකට හැරෙවුවා. එහෙනම් දෙක අපව 16ට හරවන්න තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? මේක මෙන්න මේ විදිහට 1 2 3 4 1 2 3 4 කොටස් 4කට වෙන් කරගන්නවා. ඉතුරු ඒවට කොටස් 4ක් වෙනවා බිංදුව දාන්න. ඒ කියන්නේ අපි අර කලින් කරපු විදිහම තමයි මේකෙදිත් පාවිච්චි කරන්නේ. වැඩිපුර ආවේ අපිට 8 දෙකට හරවලා දෙක ආපහු 16ට හැරවීමක් තමයි සිද්ධ කරන්නේ. මොකද 8 16ට ගෙලින්ම හරවන්න අපිට හැකියාවක් නැහැ.
හරිද? මොකද කරන්නේ? මේක බබුවෙන් බලලා ලියා ගන්න තියෙන 110 නැත්නම් 100 ඔව් අපිට 1.1.1 බිඳුව. ඒ කියන්නේ e එනවා මෙතනට 1.1 බිඳුව. 1.1 බිඳුව කො බලන්න බිඳුවයි 110 නේද? බිඳුවත් එක්ක 110යි. ඔව් අපිට තාම හොයාගන්න. හරිද? බිඳුවත් එක්ක 110යි. මෙන්න හොයාගත්තා. උත්තරේ 6යි. 6යි. පළවෙනි එකට එනවා උත්තරේ 1යි. එහෙනම් උත්තරේ එනවා 1යි 6යි e කියලා අපිට එනවා කීයද? 1යි 6යි e කියලා උත්තරයක් 16 ආදී 16 පාදේ. එහෙනම් මෙන්න ඕගොල්ලන්ට ගණන් ටික හදන විදිහ සම්පූර්ණයෙන්ම ඔන්න කියලා දුන්නා. හරිද? එහෙනම් දෙකේ පාදේ 10 පාදේට හරවන විදිය 10 පාදේ වාපෝ දෙකේ පාදේට හරවන විදිය ආයි සද්දශමය බගුව පාවිච්චි කරලා කොහොමද හදන්නේ? අෂ්ටමය කොහොමද බගුව පාවිච්චි කරන්නේ? බගුව ගහන විදිය බගුව ගහුවට පස්සේ බගුව තුනක් ගන්න විදිය ඔක්කොම දේවල් ටික ඔන්න අපි කතා කරලා ඉවර කරා. අපි යටත් ගාලා ඊළඟ කොටසට මේක තමයි ඕගොල්ලන්ගේ තියෙන මතක දූරාවලිය කතා කරන්න තියෙන. දැන් ඊළඟට අපිට තියෙනවා මතක දූරාවලිය සහ ඊළඟට ඔයගොල්ලන්ට කතා කරන්න තියෙනවා data නැත්නම් දත්ත ගමන් කරන ආයතන උපක්‍රම ටික ඊට අමතරව අදාමනින ඒකක ටික කතා කරන්න තියෙනවා. ඔය කොටස් ටික තමයි ඔයගොල්ලන්ට හදන්න තියෙන්නේ ඊළඟ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඡේද ක්‍රම ටික කතා කරන්න. ඡේද ක්‍රම ටික කතා කරලා ඉවර වෙලා අපිට පුළුවන් මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. හරි. අපි යන් ඊළඟ පාඩම කතා කරනවා ධාරිතාව මනින ඒකවල. හරිද? මේකේ ධාරිතාව මනින එකක ඔයගොල්ලන්ට බයිට් වල ඉඳන් PB වෙනකන් නැත්නම් පෙටාබයිට් වෙනකන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න කියනවා. ඊට අමතරව තව අපිට තියෙන ස්ටෝරේජ් එක යුනිට් කීපයක් මම කියලා දෙන්නම්. මේ ටික නම් මම හිතන්නේ ඔයගොල්ලන්ට සාමාන්‍ය ගන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න. හරි. අපි මේක කැල්කියුලේෂන් කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු දැන්. හරි. ධාරිතාව මනින ඒකක ටික. අපිට පුළුවන් පළවෙනියටම බිට් කියන එකක ඉන්න. බිට් 8ක් බයිට් 1යි. බයිට් එකක් කියලා අපි සලකනවා. හරිද? බිට් එකක් බයිට් එකක්. ඊට පස්සේ යනවා අපිට මම මෙන්න මේ විදිහට ලියන්න. මේ විදිහට ලියුවා මොකලන්න තවත් පැහැදිලි වෙනවා බිට් කියලා මෙතන පස්සේ. ඊළඟට අපිට එනවා 1024යි මෙතනින් පස්සේ දිගටම යන්නේ 1024 ගන්න. 1024යි බයිට් 1 KB kilobytes. ඊට පස්සේ 1024යි KB 1 MB. 1024යි MB 1 GB. හරිද? 1024යි GB 1 TB terabyte. 1024යි TB 1 PB වෙනකම් ඔයගොල්ලන්ට හදන්න. හරි. ඊට පස්සේ අපිට තව තියෙනවා 1024යි PB 1 extra byte. extra byte කියලා කියනවා අපි. ඊට 1024යි EB 1 setabyte. ඊළඟට 1024යි setabyte 1 yottabyte. හරිද? ඕගලන්ට ඔන්න ඔතන යනකම් අපිට දැනට කැල්කියුලේෂන් කරන්න පුළුවන්. හැබැයි ඕගලන්ට තියෙන්නේ මෙන්න මෙතන වෙනකම් විතරයි. හරිද? මෙතනින් උඩ ටිකට වෙනකම් විතරයි ඕගලන්ට කැල්කියුලේට් කරන්න. අය බලමු කොහොමද බිට් නැත්නම් මෙන්න මේ විදිහට අපි ගණනක් හදමු. GB 5 5GB KB කරන්න කියලා කියනවා. මොකද කරන්නේ? GB 5 KB ගන්න විදිය. මේ බලන්න. මොකද කරන්න පුළුවන්? අපිට GB 5ක් නේ. එහෙනම් මෙතන GB එකක් අපිට දීලා තියෙනවා. GB එකක් කියලා දෙනවා MB වලින් නම් 1024. අපිට කියන්නේ KB වලට හරවන්න. එහෙනම් මොකද කරන්න ඕන? මෙන්න GB එකක අගය දීලා දෙනවා. මෙතන 5 කියලා දාගමු. 5 එනවා MB වලට. අපි MB මේක 1024 න් එනවා 5 වැඩි කරොත් මොකද වෙන්නේ? අපිට MB ගන්න හම්බ වෙනවා. ආයෙ තව කීයද? KB වලට යන්න ඕනේ. KB වලට යන්න නම් ආයෙ තව 1024 ක වැඩි කරන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙහෙම ආවා මේ පැත්තට ගියා. එහෙනම් අපිට එනවා මෙන්න මේ විදිහට උත්තරේ. 5 වැඩි කිරීම 1024 වැඩි කිරීම 1024. හරිද? දැන් මේක සුළු කරලා දාන්න ඕනි. මේක සුළු කරලා දාන්න ටික ලොකු උත්තරයක් නෙන්නේ.
1024 ටිකක් ලොකු උත්තරයි. අපිට පුළුවන් මේක මෙන්න මෙහෙම පාවිච්චි කරන්න. 5 වැඩි කිරීම 1024 කියලා කියනවා 210 වෙනි බලය. 1024 කියලා කියනවා 210 වෙනි බලය. හරිද? ඒතර 2 බල ටික ඔන්න හැමදැනම වුමනාවේ. මොකද කරන්නේ? 2 බල ටික අපි ආපහු මෙන්න මේ විදිහට 5 වැඩි කිරීම මේ දෙනා පොදු විදිහට අරගෙන අපිට මෙයා වැඩි කළා අනුලා 220 කියලා එන උත්තර එනවා. 5 වැඩි කිරීම 220. පුළුවන් නම් මේක සුදු කරලා දාන්න. ටිකක් වෙලා යනවා වැඩි කරන්න. නැත්තම් මේ විදිහට දාලා දෙන්න. ওই විදිහට තමයි අපිට ගණන් ටික හදන්න තියෙන්නේ. මේ විදිහට අපිට ධාරිතාවමනින ඒකක ටික කතා කරන්න පුළුවන්. ඒතකොට මෙහෙම දුන්නාට පස්සේ මේ පැත්තෙන් බැලුවා හොයාගෙන ගියා. එහෙනම් බයිට් කරද්දි මොකද වෙන්නේ? බයිට් කරද්දි ඔයගලන්ට මෙන්න මෙතනට 8න් වැඩි කරන්න සිද්ධ වෙනවා. එහෙනම් 1024 දැන් GB බයිට් කරොත් එහෙම 1024 ඒවා තුනක් වැඩි කරලා 8න් වැඩි කරන්න. 8 කියලා කියනවා දෙකේ 3 වෙනි බලය. හරිද? ඒතර මේ විදිහට තමයි ඔයගලන්ට ධාරිතාවමනින ඒකක ටික බලා ගන්න පුළුවන්. නැත්නම් ගණිතය ගත්තොත් විසඳන්න පුළුවන් කියාව ලැබෙනවා. හරි. ඊළඟට අපි කතා කරනවා මතක ධූරාවලිය. ඉතින් අපේ පාඩමේ අන්තිම කොටස් කීපෙට ඇවිල්ලා තියෙන්නේ මතක ධූරාවලිය කතා කරන්නේ. හරි. ඔයගලන්ට පිටු තුනක ධාරිතාව නැත්නම් ධාරිතාව අනුව ඊළඟට පිටුවකට ලැබෙන ප්‍රමාණය අනුව දත්ත ගමන් කරන වේගය අනුව කියලා පොඩි කොටස් කීපයක් දීලා තියෙනවා නම් කරලා තියෙනවා. හරි. මෙන්න මේ කොටස් ටික ගත්තාම අපිට පුළුවන් පිටු තුනකනේ ඔක තියෙන්නේ. ඔක සම්පූර්ණ තනි එක වගුවකට අපිට ගන්න පුළුවන්. අපි ඔකට කියනවා මතක ධූරාවලිය. බලන්න මතක ධූරාවලිය කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න. අපිට මෙන්න මේ වගේ ත්‍රිකෝණයකට දාගන්න පුළුවන් කොටස් කීපයක් තියෙනවා. හරිද? අර ඔයගලන්ට පිටු තුනටම දීලා තියෙන එක මම එක පිටුවකින් එක නැත්නම් එක ත්‍රිකෝණයක් පාවිච්චි කරලා ලස්සනට ගොඩ දානවා. මේ බලන්න. පළවෙනි ත්‍රිකෝණේ පළවෙනි ඇතුළට එනවා අපිට මෙතනට එනවා රෙජිස්ටර් කියලා කියනවා. ඔක තියෙන CPU එක ඇතුළේ මම දැන් දෙවෙනි පාඩම කරද්දී පරිගණක ගණක පාඩම කරද්දී ඔයගලන්ට කියලා දුන්නා. මොකද්ද වෙන්නේ? ඔයෙන් කතන්දර ඔක්කොම ටික පැහැදිලි කරලා දුන්නා. රෙජිස්ටර් ඊළඟට CPU එක ඇතුළේ අපිට මෙන්න මේ රෙජිස්ටරේ තියෙන CPU එක ඇතුළේ මේ රෙජිස්ටරේ ඊළඟට මේක තමයි කුඩාම එක දෙන්නේ. මතකයි මම කියලා දුන්නා. ඊළඟට අපිට තියෙනවා කැෂ් මෙමරි එක. කැෂ් නැත්නම් වාරක මතකය කියන කොටස. ඊළඟට අපිට මේන් මෙමරි එක. මේන් මෙමරි නැත්නම් මම දෙන්න දාන්නම් මේන් මෙමරි කියලා දාන්න පුළුවන් RAM එක. හරිද? RAM එක. ඊළඟට අපිට මෙතන එනවා SSD වර්ග එක. SSD. ඒ කියන්නේ pen drive ඊට පස්සේ chip වර්ග එතකොට memory card ඒ වගේ දේවල් ටික. ඊළඟට අපිට එනවා මෙන්න මෙතන එනවා මොනවද? magnetic disk. මොනවද මේ magnetic disk කියන්නේ? hard drive තමයි මෙතනට අයිති වෙන්නේ. ඊළඟට අපිට එනවා මට මේක තව කොටසකට වෙන් කරන්න පුළුවන් මේ විදිහට magnetic disk. ඊළඟට අපිට එනවා optical කියලා කියනවා optical disk කියලා කියනවා අර මේ CD DVD ඒ දේවල් මම හිතන්නේ දැන් නම් පාවිච්චි කරන වර්තමානයේ ටිකක් අඩුයි මේවා පාවිච්චි වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා magnetic tape ටික. හරි magnetic tape වර්ග. හරිද? එහෙනම් මෙන්න මේක අපිට පුළුවන් මෙන්න මේ විදිහට නම් කරන්න. මොන බලන්න. මේ පැත්තට සහ මේ පැත්තට මේ පැත්ත සහ මේ පැත්තට අපි කියනවා මෙන්න වේගය වැඩි. වේගය මේ පැත්තේ වැඩි. ඒ කියන්නේ උඩට යන වේගය වැඩි වෙනවා. පල්ලෙහාට යන වේගය මොකද වෙන්නේ? අඩුයි. පිරිවැය වැඩි. පිරිවැය අඩුයි. ඒ කියන්නේ මිලදී ගන්න යන මුදල් ප්‍රමාණය අපිට අඩුයි. හරි. තව එකක් මොකක්ද මේ? මම මේ පැත්තෙන් නදින්නම්. මේ පැත්තෙන් ඔන්න බලන්න. ධාරිතාව අනිත් දෙකම වැඩි වුණා. අපිට මෙන්න මේ උඩම තියෙන එකේ ධාරිතාව අඩුයි. යටම තියෙන එකේ ධාරිතාව වැඩි. ලොකු කැපැසිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි වේගය මොකද වෙලා තියෙන්නේ? පල්ලෙහාට යන වේගය අඩුයි. ධාරිතාව වැඩි වුණාට උඩ තමයි ධාරිතාව අඩුම සහ වේගය වැඩිම කොටස තියෙන්නේ. පල්ලෙහා තියෙන්නේ ධාරිතාව අඩුයි, ධාරිතාව වැඩි, වේගය අඩුයි devices තියෙන්නේ. හරිද? එතකොට අපිට
මේක අපි හඳුන්වන්න පුළුවන් මතක ධූරාවලි කියලා. මම හිතන්නේ ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන ළමයි මේක පිටු තුන ඇඳලා. ඔයගොල්ලන්ට පුළුවන් මේ පිටු තුනේම තියෙන දේවල් ඔක්කොම එකට දාලා මෙන්න මේ වගේ ලස්සන තනි එකක් ගහගෙන අපිට ඔකට කියනවා මතක ධූරාවලි කියලා. මතක ධූරාවලි කියලා මේක හඳුන්වන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ කොටසට අපේ අන්තිම කොටස කතා කරන්න පරිගණක පද්ධතියක දත්ත නිරූපණයට භාවිතා කරන ඡේද ක්‍රම. අපි කතා කරනවා පරිගණක පද්ධතියක දත්ත නිරූපණයට භාවිතා කරන ඡේද ක්‍රම ටික. අපිට ඡේද ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි එක BCD binary code decimal, ඊළඟට ASCII ඡේද ක්‍රමය, ඊළඟට EBCDIC කියන ඡේද ක්‍රමය, ඊළඟට Unicode කියන ඡේද ක්‍රමය. හරිද? මේ ඡේද ක්‍රම ටික ගත්තට පස්සේ හරි මේ ඡේද ක්‍රම ටික ගත්තට පස්සේ අපිට මේ ඡේද ක්‍රමවල දත්ත නිරූපණය කරන්න පුළුවන් උපරිම අවස්ථා ගණනක් තියෙනවා. මේකේ උපරිම දෙකේ හතරක්. ඒ කියන්නේ අපිට 16ක් වෙනකම් දත්ත නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට මේකේ දෙකේ හතක්. ඒ කියන්නේ 127ක් වෙනකම්. හරිද? 128. හරිද? දෙකේ මේක 8යි කියලා 256යි මෙන්න වැඩි මේක දෙකේ 16ක් පුළුවන් 65536ක කැරක්ටර්ස් ප්‍රමාණයක් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් ඉස්සර පරිගණකවල මෙන්න මේ කොටස් තුන පාවිච්චි වුණා. හැබැයි වර්තමානයේ තියෙන සෑම පරිගණකයකම මොකක්ද කරන්නේ මෙන්න මේ Unicode කියන ඡේද ක්‍රමය පාවිච්චි කරනවා. මොකද අපිට වර්තමානයේ අපිට බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි හෝඩිය, එතකොට අපිට හෝඩි වර්ග ජපාන්, එතකොට චයිනීස් වගේ හෝඩි වර්ග ඕන තරම් තියෙනවා. එතකොට එක එක හෝඩි වල තියෙන්න පුළුවන් අපරිමාණ. දැන් අපි ගත්තොත් එහෙම 60ක් බලා ගන්න. එතකොට අපිට කැරක්ටර්ස් ලොකු ප්‍රමාණයක් නැත්නම් අක්ෂර ලොකු ප්‍රමාණයක් තියෙන නිසා තාම වර්තමානයේ දැන් පාවිච්චි කරනවා මොකක්ද Unicode කියන ඡේද ක්‍රමය. හරිද? මේ දෙකෙනුත් ඕගොල්ලන්ට ගණන් හදන්න එන්නේ මෙන්න මෙයා සහ මෙයා පමණයි. අනිත් දෙන්නගෙන් ගණන් හදන්න එන්නේ නැහැ. හරිද? හරි. ඕකම කතා කරමු BCD කොහොමද අපි හදන්නේ? BCD කියන්නේ මෙන්න මේ විදිහට අපිට දුන්නොත් එහෙම BCD වල අපිට ගොඩක් වෙලාවට එන්නේ දෙකේ අගයක් ටිකක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට දුන්නොත් එහෙම අපිට මේක BCD අගය ලියන්න කියලා ගන්නවා. කොහොම මම අපි BCD ගැන කතා කරන්න. කොහොමද BCD ගණන් ටික හදන්නේ කියලා. අපිට කියනවා මෙන්න මේ වගේ 37 අපි 37 වුණා මේ වගේ 45 වගේ 45. හරි. 45 කියන එකට BCD ඡේද ක්‍රමය ලියන්න. කොහොමද ලියන්නේ? BCD ලියන්නේ කලින් වගුවක් දුන්නා. අන්න වගුව දැන් ඕන වෙනවා මෙන්න මෙතනදී අපිට BCD ගණන් ටික හදන්න. කොහොමද? හතරක් අපිට යනවා මොනවද? PD 4යි 9 වෙනකම් ගන්නවා කියලා කිව්වා. මමයි වගුව ගහන්න යන්නේ. ඔයගොල්ලෝ ගාව ඔයගොල්ලේ වගුව ඇඳලා තියාගන්න. ඒතකොට වගුවෙන් බලලා අපිට ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එහෙනම් 5 කියලා කියනවා 101යි බිංදුව. හරිද? ඊළඟට 4 කියලා කියනවා 100යි බිංදුව. හරිද? අපිට එනවා නම් උත්තරේ මොකද්ද? මෙන්න මේ විදිහට. දෙකේ බල ටික. නැත්නම් දෙකේ බල වලින් උත්තරයක් අපි මේකට කියනවා BCD අගය කියලා. හරිද? BCD අගය කීයද එහෙනම් 45ට 0.1යි 0.2යි 1යි 1 කියන අගය තමයි අපිට එන්නේ BCD අගය විදිහට. BCD අගය විදිහට. හරි. කොහොම මෙයා ASCII එකත් කතා කරන්න. ASCII. හරි. ඉතින් ඔයගොල්ලන්ගේ අච්චුපත පොඩ්ඩක් පෙන්නලා බලන්න. අච්චුපතේ ඇති අන්තිම පාඩමේ අන්තිම හරියට යනකොට ලොකු පිටු 3ක විතර. ලොකු වගු පේලි හරිද ටික ලබු ගන්නකව. හරි. ඔන්න ලබු ගන්නකව ඉතින් අපේ වගු ටික පාඩම් කරගන්න ඕනේ ASCII ටික හදන්න. හරිද? ASCII ටික හදන්න නම් ඒ වගුව පාඩම් කරගෙන ඉන්න වෙනවා ඔයගොල්ලෝ. හරිද? ඒක පාඩම් කරන්නේ නැතුව උඩ දාගන්න බෑ. පිටු 4ක් දුවගත්ත මට මතකද පිටු 4ක් විතර තිබ්බා. හරිද? හරි. බය වෙන්න එපා. ඒක පාඩම් කරන්න ඕනේ නැහැ පොඩ්ඩක් හරි කියලා. try කරේ ඔයගොල්ලන්ට. ඒක පාඩම් කරන්න ඕනේ නැහැ. හරිද? මොකද්ද කරන්න තියෙන්නේ? ඕගොල්ලන්ට දෙනවා මෙන්න මේ විදියට. හරිද? එක අකුරක් දීලා ඒ අකුරට අදාළ අගය දෙනවා. ඒ වලට 10 දෙනවා. ඒ වලට 10 කියලා දුන්නාම F වලගේ හොයන්න ඕනේ. F වලගේ කීයද තියෙන්නේ? හරිද? මොකද්ද කරන්නේ? A වලට 10 නම් A B C D E F කියලා අපි ලියා ගන්නවා. එහෙනම් A වලට කීයද? 10. B වලට 11. C වලට 12. 13. 14. 15 මොන අපිට ආවා 15 කියලා ගන්න. හරිද? මොකද්ද කරන්න ඕනේ? 15 අපි මොකද කරන්න ඕනේ? මේක තියෙන්නේ ඔක්කොම 10 පාදේ. 10 පාදේ මේක මොකද්ද කරන්න ඕනේ? D මේ අගයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙනම්
අපිට එනවා එප්පලාගේ කීයද 1 කියලා අපිට එනවා එප්පලාගේ කීයද අපිට 10 පාදයෙන් ආවා 15යි දිගේ පාදයට හැරුවාම ආවා 100. හරිද? මේක ඔයගලන්ට මෙහෙම පුළුවන්. දැන් සමහරක් වෙලාවට ඒවලගේ ඕන දුන්නා. ඒවලගේ දුන්නා. ඉසෙට්ලාගේ හොයන්න කිව්වේ. හරිද? මොකද වෙන්නේ? පිළිවෙලට ලියාගෙන ගිහිල්ලා මේ ටික ගන්න ඕන. හරිද? අරගෙන ඉවර වෙලා ඔයගලන්ට ඕනම වචනයකට දාන්න පුළුවන්. දැන් තමන්ගේ නමට හදනවා කියන්නේ තමන්ගේ නමට. හරිද? තමන්ගේ නමට එන අකුරු ටික බැලුවා. ඒ ටික ලියාගත්තා. ඒ ටිකේ අකුරු ටිකට මොනවා කරාද? දශමයෙන් තියෙන්නේ දශමයෙන් තියෙන්නේ දශමයේ සංඛ්‍යා ටික. මොනවා කරනවාද? දීමේ සංඛ්‍යාව වලට පරිවර්තනය කරනවා. මෙන්න මේකට ඉතින් දීර්ඝ කෝඩ් එකක් අපිට ලැබෙනවා. හරිද? ඕක තමයි ASCII කේද ක්‍රමයේදී ඔයගොල්ලන්ට බය වෙන එක මේක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දෙනවා. මේක පේපර් එකේ දෙනවා. එක අකුරකට දැන් ස්කූල් කියන වචනේ මේ විදිහට ගන්නකොට ස්කූල් කියන වචනේ S අකුරට අගේ දෙනවා. ඉතුරු වාක්‍යයන් ටික ඔයගොල්ලෝ හොයන්න ඕනේ. ඒකට ඔයගොල්ලන්ට ඕඩිය ලස්සනට පිළිවෙලට ගහගෙන ඉන්න වෙනවා. ඒක ස්කූල් කියන වචනේ 65 කියලා දුන්නා එහෙම. ඒක C වලට කියන H වලට කියන O වලට කියන ඔයගොල්ලෝ මේ විදිහට ගන්න හොයා ගන්නකොට ඒතර අගේ දෙනවා. එක අකුරකට අගයක් දෙනවා. ඊට පස්සේ දෙපැත්තට ඔයගොල්ලන්ට හොයා ගන්න. ඒක ASCII වල ඔච්චරයි කතන්දරේ. BCD පොබ්බ පාවිච්චි කරලා ලියන්න. හරිද? එහෙනම් ඔයගොල්ලන්ගේ 10 වසරේ තුන්වෙනි පාඩම පරිගණක පද්ධතියක දත්ත නිරූපණය කරන ක්‍රම කියන පාඩම අපි කතා කරමු. ඔයගොල්ලන්ට මම හිතනවා මේ ගැටලු ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. පොඩ්ඩක් ස්පීඩ් වැඩිද මන්ද මට නිකන් තේරුණා එහෙම ගතියකොත්. හරි ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයගොල්ලන්ට පන්තියේදී ආපහු රිවිෂන් එකක් ඔයගොල්ලන්ට හම්බ වෙන මේ ගණන් ටික හදලා. දැනට ඔයගොල්ලෝ මේ පාඩම මේ විදිහට බලලා YouTube එක මම link එක දාලා ඔයගොල්ලන්ට එවන්නම්. ඔයගොල්ලෝ බලලා මේ විදිහට ටියුට් එකේ ගණන් ටික හදලා ප්‍රැක්ටිස් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට හදාගන්න බැරි ගණන් ටිකක් තිබ්බොත් මට අක්ගාලා මාව කන්ටැක්ට් කරගෙන WhatsApp තියෙනවා. ඔයගොල්ලන්ට WhatsApp කරා මාව කන්ටැක්ට් කරගෙන මට දාන්න පණිවිඩයක් ෆොටෝ එකක් එක්ක මේ ගණන් හදන්න බෑ කියලා මම අක්ගාලා ඔයගොල්ලන්ට හදලා දාන්න. එහෙනම් මේ පාඩම මම හිතනවා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. පොඩක් සරලව තමයි පැහැදිලි කරේ. පොඩක් සරලව කෙටියෙන් තමයි පැහැදිලි කරේ. මොකද නැත්නම් වීඩියෝ එක දිග වෙන නිසා. හරිද? සරලව කෙටියෙන් තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. ඔයගොල්ලෝ මේ පාඩම බලලා නැවත බලලා මේ පාඩම පොඩක් try කරගන්න. රිවිෂන් එක ඔයගොල්ලන්ට අගෝස්තු පාඩම පටන් ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට මේ පාඩම ආපහු නැවත පොඩ්ඩක් දාගන්න පුළුවන්. මෙතනින් එහාට ඔයගොල්ලන්ට වීඩියෝ මාලාවක් විදිහට ඔයගොල්ලන්ට මේ පාඩම් ටික ෂෝට් වීඩියෝ පොඩි රිවිෂන් එකක් විදිහට වගේ තමයි මේකෙත් යන්නේ. ඔයගොල්ලන්ට අත්‍යවශ්‍යම දේවල් ටික බලා ගන්න පුළුවන් මේ ඉතුරු පාඩම් ටික. ඔයගොල්ලන්ට YouTube එකට දාලා link එක ලබා දෙන ඔයගොල්ලන්ට download කරලා හරි කැමති විදිහකට නැවත බලලා හරි මේ පාඩම් ටික කොට දාගන්න පුළුවන්. හරි එහෙනම් අපි මෙතනකින් 10 වසරේ තුන්වෙනි පාඩම ඉවර කරනවා. ඔයගොල්ලන්ට මම හිතනවා මේ පාඩම සරල විදිහට තමයි කියලා දුන්නේ. සරලව ගණන් ටික හදන විදිහ ගණන් ටික කොට දාගන්න විදිහ මම පැහැදිලි කරා. තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරිද? මොන හරි ප්‍රශ්නක් තිබ්බොත් එහෙම මාව සම්බන්ධ කරගෙන මට කන්ටැක්ට් කරගෙන මට දැනුවත් කරන්න. මම ඒ ගාන හදලා දෙන්නම් ඔයගොල්ලන්ගේ ගැටලු ටික විසඳලා දෙන්නම්. හරි. මේ වීඩියෝ එක මම මෙතනින් එහෙනම් ඉවර කරනවා. ඔයගොල්ලන්ට මේ පාඩම ගැන මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඔයගොල්ලෝ මාව කන්ටැක්ට් කරගන්න. හරි. මම අපේ පන්ති ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මම හිතන්නේ මේ වීඩියෝ එක අපේ පන්තියට එන ළමයි සහ නැති කට්ටිය දෙගොල්ලම බලයි. ඒක නිසා පොඩ්ඩක් අපේ පන්ති ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඔයගොල්ලන්ට අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි ලෑරා පැලවත්ත, ලෑරා මීගහතැන්න, ඉන්ෆිනිටි මුලිවඩවත්ත සහ ජයමග ගලවත්ත කියන ආයතනවන් තුන අපි දැනට පන්ති කරනවා. ඔයගොල්ලන්ට මේ පන්ති වලදී සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ෆිසිකල් ක්ලාසස් වලට පැමිණෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ලස්සන නිබන්ධනයක් සමගින් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් පාවිච්චි කරලා ඊට අමතරව පැට්‍රිකල් පේපර්ස් රිවිෂන් මේ ඔක්කොම ඔයගොල්ලන්ට දැනගන්න අලුත් දැනුම අලුත් කොහොමද තාක්ෂණයේ අලුත් වීම් කටයුතු සිදු වුණා පස්සේ වෙන දේවල් ඔයගොල්ලන්ට දැනුවත් කිරීම වෙන්න පුළුවන් අපේ පන්තිය හරහා. ඒක නිසා අපේ පන්ති පැවැත්වෙන ස්ථානය මම ඔන්න මෙන්ෂන් කරා. ඔයගොල්ලන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපි සම්බන්ධ කරගන්න පුළුවන් වෙන ක්‍රම ටික. ඔයගොල්ලන්ට වැඩිපුර විස්තර අපේ WhatsApp එක හරහා දැනුවත් වෙන්න පුළුවන්. WhatsApp පණිවිඩයක් දාන්න අපේ පන්තිය හරහා සම්බන්ධ වෙන්න. ඒතර දැනට ඔන්ලයින් ක්ලාසස් නම්
තාම පටන් ගත්තේ නැහැ. ඔන්ලයින් ක්ලාසස් ආරම්භ කරන්න ඔන්ලයින් ක්ලාසස් පටන් ගන්න තව ටික දවසකින් පටන් ගන්න ආරම්භ කිරීමට නියමිතයි. ඔයගලන්ට ඔන්ලයින් ක්ලාස් එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. ෆිසිකල් ක්ලාස් එක සම්බන්ධ වෙනවා නම් ඔයගලන්ට ආයතන 4කින් ආයතන 4ක අපි දැනට පන්ති ගන්නවා. ඒ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ෆිසිකල් ක්ලාස් සඳහා. ඒකට වැඩිදුර විස්තර මම ඔයගලන්ට යට තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපේ ආයතන පැවැත්වෙන වෙලාව සහ පන්ති පැවැත්වෙන වේලාවන් ඔක්කොම දාලා තියෙනවා. සම්බන්ධ වීමට කැමති ළමෙක් ඉන්නවා නම් අපේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. මේක ඔයගොල්ලෝ දන්න යාළුවන්ට ෂෙයා කරන්න. මේ වීඩියෝ එක බලලා පාඩම කොට දාගන්න කාට හරි උදව් වෙනවා නම් මේ පාඩම ෂෙයා කරන්න යාළුවෝ අතරේ ෂෙයා කරගන්න. මේක යාළුවන්ටත් බලන්න එහෙනම් ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඊළඟ වීඩියෝස් ටිකත් ඔයගොල්ලන්ට දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. bell icon එක press කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ඒතකොට වීඩියෝ එක දාපු ගමන් ආපහු ලැබෙනවා. මේ වීඩියෝස් වල links මම group එකේ දාලා තියන්නම්. group එකට ඔයගොල්ලෝ share කරගන්න. හරි. එහෙනම් අපි මෙතනින් මේ පාඩම ඉවර කරනවා. ඔයගොල්ලන්ට ඊළඟට 4 වෙනි පාඩම නැත්නම් logic gates පාඩමෙන් අපි ඊළඟට හම්බ වෙනවා.